ඒවා අවසාන බාණ්ඩ අවසාන නිබ්බාන තොගේ ලෙස දක්වා ඇත. එතකොට දැන් අපිට දැනුම තියෙන ආදන ගිණුමට යන්නේ මොනවද මේකෙන් ලාභලාභ යන්නේ මොනවද කියන එක. ඔන්න ඔතන තමයි පැටලවිල්ලක් එන්නේ නිෂ්පාදනත් එක්ක අපිට සමාගම් ලොකු ගාණක් හම්බුනේ නැති නිසා. හරිද? ඒක නිසා දැන් හිමින් ඉස්සර යන්න. එන්න ගැළපීම් අංක 2. අපිට ගානේ තියෙන වත්කම් ටික මොනවද එහා පැත්තේ? ඉඩම් තියෙනවා නම විතරක් ලියන්න. ඉඩම් තියෙනවා. කර්මාන්ත ශාලා ගොඩනැගිලි. නිකන් ගොඩනැගිලි කියලා ලිව්වොත් අමාරු වැටෙනවා. ඇයි? ඔයකේ ගොඩනැගිලි ෂෙයා ටික පරිපාලන වේදන් දාලා හරියන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඔය ගාන තියෙන පොඩි අවුල. ඒක කර්මාන්ත ශාලා ගොඩනැගිලි තියෙන්නේ. ඊළඟ තියෙන්නේ නිෂ්පාදන පිරියත ප්ලාන්ට් එකක්. මැෂින් පද්ධතියක්. නිෂ්පාදන පිරියත. ඊළඟට කාර්යාල උපකරණ. මම ඒ ටික ලියාගත්තේ අර ගානේ මුල තියෙනවා මෝටර රථයක්. දෙවෙනි ගැලපීම. ඊළඟ තීරුව මෝටර රථ. අවසානයේ එකතු. දෙවෙනි ගැලපීමට එන්න. දෙවෙනි ගැලපීමට එන්න. සමාගම සතු තිබූ මෝටර රථය 4.1 දින රුපියල් මිලියන 4කට විකුණන ලද අතර එයින් රුපියල් ලක්ෂ 6ක ලාභයක් ඇතිව මෙදිනට මෙම මෝටර රථයේ සමුච්චිත ෂය 2100ක් විය. මෙම විකිණීම නිවැරදිව ගිණුම්ගත කර ඇත. දැන් විකුණලා ඉවරනේ. අර දැන් ඔයාගෙන් ඇහුවාම දේපල පිරිතාප ගන්න මෝටර තීරුවක් ඔයාලට අහුන්නේ නැහනේ. ඇයි අර සංයුතිය ඇතුලේ ඒක නැහැ. ඇයි නැත්තේ? ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දිනම විකුණලා ඔක්කොම කළා ඉවරයි. නමුත් ඒක මේ අවුරුද්දේ ආරම්භක දින ගනුදෙනුව. මට වත්කම් ඉවත් කිරීමේ ගිණුමක් ගහලා දෙන්න පෙර වැඩවල. මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමක් ගහලා දෙන්න. හැමෝම විනාඩි 5ක් අහලා ඉන්න මේක මත් එක්ක. මෝටර රථය විකුණලා තියෙන්නේ කීයකටද? 4000කට. මෝටර රථය විකුණලා තියෙන්නේ 4000කට. මුදල් කියලා බැර වෙනවා 4000. 4000කට වික්කහම කීයක් ලාභයිලුද? කීයක් ලාභයිලුද? 600ක්. ලාභයක් නම් හර අලාභයක් නම් බැර. මම ඔයාලට හැමතිස්සෙම කියන්නේ මේකේ තියෙන ඉලක්කම් 4 පාඩම් කරගන්න කියලා. මේකේ හර පැත්තට එන්න ඕනේ මොනවද? වත්කමේ පිරිවැය. මෙතනට එන්න ඕනේ මොනවද? ෂෙයා ටික. දැන් අන්න මේ ලාභය අන්න උඩ ශේෂ පිරික්ෂමේ මෝටර රථයේ විකිණීමෙන් ලද ලාභයත් ශේෂ පිරික්ෂම හඳුනගත්තා කියන්නේ මේක සටහන් කරලා තියෙන්නේ. සටහන් අංක 1 වෙනත් ආදායම. මෝටර රථ විකුණුම් ලාභය සටහන් අංක 1 වෙනත් ආදායම් 600යි. මෝටර රථ විකුණුම් ලාභය සටහන් අංක 1 600යි. මෝටර රථ විකුණුම් ලාභය 600යි. සටහන් අංක 1. හරිද? මෝටර රථ විකුණුම් ලාභය 600යි සටහන් අංක 1. මේ ඉලක්කම් දෙකෙන් එකක්වත් තියනවද බලන්න? තියෙනවා. කෝකද තියෙන්නේ? එදිනට සමුච්චිත ෂය කීයද? 2100යි. මට දැන් මේ ගිණුම බැලන්ස් කරලා වත්කමේ පිරිවැය ආරම්භ දෙන්න. මේ ගිණුම බැලන්ස් කරලා වත්කමේ පිරිවැය ආරම්භ දෙන්න. කීයද? 5500.
5500. හරිද? දැන් ඔය ඉලක්කම් ටික දේපල පෙරේතාවපකරන ආදේශ කළද? හරිද? අන්න එමිට කොහොමද ආදේශ කළේ? මෝටර රථ පිරිවැය 5500යි. ෂෙවින් කිරීම 2100යි. ළමයි දැන් ඉවත් කිරීම කෙලින් 5500 ඉවත් කරන්න. සමුචිත ෂෙවින් කිරීම වගේ ඉවත් කිරීම කෙලින් 2100 ඉවත් කරන්න. ඉවරයි. දේපල පෙරේතාවපකරන සටහනේ මං හිතන්නේ ওই තීරුවට ලකුණු දෙකක් තියෙනවා. හරිනේ. එතකොට අපිට ගානට අදාළ මොකක් විතරද එකකින්? ලාභය 600 මෙතනට ගියා. මේන් දේපල පෙරේතාවපකරන තීරුව අයින් වෙලා ගියා. හරිනේ. හා. යන් අපි තුන්වෙනි ගැලපීම. ඒ අවුරුද්දේ ෂේ මොකුත් ඒකේ නෑ. මාව හොඳින් අහන්න. ශේෂ පරීක්ෂම තුළ දක්වා ඇති දේපල පිරියතා අපකරන හා ඒවායේ සමුච්චිත ශේවල සංයුතිය එම වත්කම්වල ඵලදායී ජීවකාලයේදී සමග පහත දී ඇත. ඉහත තොරතුරු සපයා ඇත්තේ ඉහත දෙකෙහි දක්වා ඇති මෝටර රථයේ විකිණීම ගිණුම්ගත කිරීමෙන් පසුයි. ඒක නැත්තේ. වගුව ඇතුලේ තිබුණේ ඒකනේ. හා. දැන් කවදටද දීලා තියෙන්නේ වත්කමේ පිරිවැය? 26/3/31ට පිරිවැය. සමුචිත ෂේ කවදටද? කවදටද? හා පැහැදිලි කියප එක. හරි. දැන් හිමීට අහන්න. දැන් හිමීට අහන්න. ඉහත 2, 4 සහ 5 දක්වා ඇති දෑවලට අමතරව වෙනත් දේපල පිරියතාවපකරන මිලදී ගැනීම හෝ ඉවත් කිරීම හෝ ප්‍රත්‍යාගනය කිරීම වර්ෂය තුලදී සිදු කරන මෙත. ඒ වාක්‍ය වැදගත් වෙයි අපිට. 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සල්ලමාන ක්‍රමයේ මත ෂේවෙන් කළ යුතුයි. සියලුම දේපල පිරියතා උපකරණ අයිතම් වල සොන්බුන් අගය ශූන්‍යයි සලකන්න උපකල්පනය කරන්න. අපි එන්නේ ඉස්සෙල්ලාම ඉඩම් වලට. ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින ඉඩම් ප්‍රථම වරට 6400කට ප්‍රත්‍යාගනය කරන ලදී. මේ සම්බන්ධයෙන් කිසිදු සටහනක් ගිණුම් පොත්වල තබා නැත. ඔන්න කටියට තියෙන පොඩි අවුලක් කියන්නම් මම. දැන් මෙතන දීලා තියෙන මේ තීරුවේ තියෙන 26/3/31 නේ. එතකොට ඔයා හිතනවා ඒක මේ අවසන් ශේෂ කියලා. අහන්න අවසන් ශේෂ 3.31 කියන්නේ අවසන් ශේෂ තමයි. හැබැයි ඊට පහලින් තියෙන ගැළපීම් කිරීමට පෙර ශේෂ කියන එක ඔලුවට දාගන්න. මොනවාද? ඒ තියෙන්නේ අවසන් ශේෂ තමයි. අවසන් ශේෂ කියන්නේ ඒ අවුරුද්දේ ගණන් ටික සිදු වුණාම ආපු අවසන් ශේෂ. හැබැයි තාම මේ ගැළපීම් කළා නැහැ. හැමදෙස්සෙම ඕන වෙලාවක ශේෂ පරීක්ෂමක් තියෙන්නේ කොයි ශේෂද? ශේෂ පරීක්ෂමක තියෙන්නේ අවසන් ශේෂ. හැබැයි සමහර අවසන් ශේෂ අර කියන ගැළපීම් ටික කරන්න කලින් ශේෂ. දැන් මේ ආරම්භක ශේෂ. දැන් උදාහරණයක් ඉඩම් කීයකටද අගය කරලා තියෙන්නේ? හා එතකොට අපි 7000 මෙතනට දාගත්තොත් හරියනවද? නෑ. මෙතනට අද එන්න ඕන අගය කීයද? මෙතනට අද එන්න ඕන අගය 6400. එහෙනම් තිබුණු අගය කීයද මුළු අවුරුද්දම? 7000. තේරුණාද වැඩි? ප්‍රථම වරට නේද ඉඩම් ප්‍රත්‍යාගනය කරන්නේ? එහෙනම් කීයක ප්‍රත්‍යාගන්න අලාභයක් තියනවද? 600. සටහන් කරන්න. ළමයි ටික ප්‍රථම වරට ප්‍රත්‍යාගන්නයක් නිසා පෙර අනම්මනම් හොයන්න යන්න දෙයක් නැහැ.
අලාභයක් නිසා ඉඩම් ප්‍රත්‍යාගනන අලාභ වෙනත් වියදම් අරන් එන්න 600ක්. ඔන්න දෙක ගැලපීම හරි 4 කියන ගැලපීම හරි. හරිනේ. 7000ක් තිබුණු ඉඩම අද වටින්නේ 6400යි. ප්‍රත්‍යාගන්න අලාභයක් නම් ඒක වෙනත් වියදමක්. හරිනේ. හරි. දැන් හිමීට අහන්න මාව. හිමීට අහන්න මාව. ඊළඟ ගැලපීමේ තියෙනවා ඉගෙන ගන්න දේවල් ටිකක්. මේක නිෂ්පාදන ආයතනයන්නේ ඕකනේ අවුල. 3.20 දින නව නිෂ්පාදන පිරිවැයක් නෙමෙයි එතන වචනේ පිරියතයක්. සිංහල වැරදි ටියුට් එකේ 3.20 දින නව නිෂ්පාදන පිරියතයක් ප්ලාන්ට් එකක් මිලියන 10කට 10000කට සමාගම විසින් මිලදී ගන්නා ලද අතර ඒ නිෂ්පාදන පිරියත ගිණුමට හර කර ඇත. අන්න අවුලක් එනවා. අන්න එතකොට ඒක වත්කම් ගිණුමට හර වෙලා. එතකොට ඒක නෙමෙයිනේ එතකොට ආරම්භක ශේෂය වෙන්න ඕනේ. දැන් කීයද තියෙන්නේ? නිෂ්පාදන පිරියත කියලා කීයද තියෙන්නේ? නිෂ්පාදන පිරියත කියලා තියෙනවා 38000. හරිද? ඒකට මිලදී ගැනීම තියෙනවා කීයද? එකතු වෙලා 10000. එහෙනම් නිෂ්පාදන පිරියත 4ක ශේෂය වෙන්න ඕනි කීයද? 28000යි. ඔන්න කෑල්ලක් හදාගත්තා. තව ඉවර නෑ පොඩ්ඩක් ඉන්න. මෙම පිරියතය සවි කිරීම. අර අපි පොගේ දවස්වල මොනවාද? අර දෙපළ විදාපරන්ති කිව්වේ. මේ තියෙන්නේ ප්ලාන්ට් එකක්. මේ AC තියෙන්නේ ප්ලාන්ට් එකක්. එක AC මැෂින් එකක් නෙමෙයි කෑල් ටිකක්. අපි අර එහා පැත්තේ තියෙන ඔන්ලයින් ක්ලාස් රූම් එකට අරකට අහි කරලා දෙන්නේ නිකන් AC දෙකක්. ඒ ලයින් එක නිකන් යනවා. මෙතනින් ඔය පොඩි ලයින් එකක් ගහලා තියෙන පොඩි මැෂින් දෙකක් අහි කරලා තියෙන එච්චරයි. මේ අවුට්ඩෝර් එක තියෙන්නේ මේ ඔක්කොටම පොදුයි. ඒතර ඒක ප්ලාන්ට් එකක්. මේක මැෂින් වලට ගියපු ගානට සමාන ගානක් ගියා මේක හයි කරන්න. හරිද? එතකොට ඒක පද්ධතියක් කියනකොට මැෂින් ටික ගන්න ගියපු ගාන වගේම ඒකට අර එකතු වෙන වියදම් ටිකක් තියෙනවානේ. දැන් ඔන්න කතාව කියවන්න. මෙම පිරියතේ සවි කිරීමේ පිරිවැය හා මූලික පරීක්ෂණ පිළිවෙලින් මිලියන 2ක් සහ මිලියන 1.5ක් මාර්තු මාසයේ දරලා තියෙනවා. මෙම පිරිවැය අයිතම දෙකම පරිපාලන වියදම් තුළ ඇතුළත් කර ඇත. හරි. ඔයා දන්න දේ මොකද්ද? සවි කිරීම පිරිවැය වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕනි කියලා පන්තින් හැමෝම දන්නවනේ. සවි කිරීම පිරිවැය කියන එක වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. මූලික පරීක්ෂණ වැය ඉස්සර කාලේ එකතු කළා දැන් එකතු කරන්නේ නැහැ කියලා දන්නවා. මූලික පරීක්ෂණ පිරිවැය සමන්විත වන්නේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල අමුද්‍රව්‍ය පිරිවැය. සාම්පල් එකක් හදන්න එපා. එතකොට භාණ්ඩවල අමුද්‍රව්‍ය පිරිවැය එකතු වෙන විදියක් නැහැ නේද? ඒක සාමාන්‍ය වියදමක් නේද? ඊට අමතරව ඒක ඇතුලේ තියෙනවා වෘත්තීය ගාස්තු 500ක්. මොනවාද මේ දේපල පිරිතාපකරණ සම්බන්ධයෙන් වෘත්තීය ගාස්තු කියන්නේ? ඉඩමක් ලියනකොට ඔප්පු ගාස්තු ගෙවන්න ඕන. ලෝයඩ 100ක් ගෙවන්න ඕන. ඊට අමතරව මුද්‍රා ගාස්තු ගෙවන්න ඕනි. හරිද? ඉඩමක් ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් ආකිටෙක්චර් ගෙවන්න ඕනි. ඒතර අන්නේ ඔක්කොම තමයි අපි අදහස් කරන්නේ මොනවා කියලාද? වෘත්තීය ගාස්තු. අනිවාර්යෙන් බිල්ඩින් ප්ලෑන් එකක් අඳින ආකිටෙක්චර් අනිවාර්යෙන් ගෙවන ගාන වත්කමට එකතු වෙන්න ඕන. ඉඩම ගන්න මේ ලෝයට ගෙවන අර පර්සන්ටේජ් එක හරිය මුද්‍රා ගාස්තු හරිය අනිවාර්යෙන් වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. මොකද ගෙවන්නේ එක සැරේ. එහෙනම් කොහෙන් හරි නෝට් එකක් දා ගන්නවා. මේ සවි කිරීම පිරිවැය වත්කමට එකතු වෙනවා වගේ වත්කමේ පිරිවැයට වෘත්තීය ගාස්තු එකතු විය යුතුයි කියලා. වෘත්තීය ගාස්තු කියන්නේ මොනවාද? නීතිඥවරුන්ට ගෙවන ඒවා. වෘත්තීය ගාස්තු වත්කමේ පිරිවැයට එකතු විය යුතුයි. වෘත්තීය ගාස්තු වත්කමේ පිරිවැයට එකතු විය යුතුයි. මේ ගාන චුට්ටක් හරියට මේ වෙනස් අදහස් ටිකක් තියෙනවා අහගෙන ඉන්න. හරි. ළමයි සවි කිරීම පිරිවැය ඉස්සලා ගලවමු නේද? මූලික පරීක්ෂණයේදී නිබන්ධන භාණ්ඩ අලෙවි ප්‍රවර්ධනය සඳහා නොමිලේ බෙදා හැරලා නේද තියෙන්නේ?
එතකොට මේක ප්‍රචාරණ කටයුතු වල නේද පාවිච්චි කරලා තියෙන්නේ. කැලෙන් කැල ගලවමුද? අපි ඉස්සෙල්ලාම අරන් යන්න 28000 ආරම්භක ශේෂය කියන එක. නිෂ්පාදන පිරියතවල ආරම්භක ශේෂය 28000 දාගන්න. හරි. දැන් අපි යන් නව නිෂ්පාදන පිරියතේ පිරිවැය ගන්නේ කරගන්න. නව නිෂ්පාදන පිරියතේ පිරිවැය ගන්නේ කරන්නේ. ඒකේ ගැනුම් මිල 10000යි. හරි. නව පිරියතේ ප්ලාන්ට් එකේ ගැනුම් මිල. නව නිෂ්පාදන පිරියතේ පිරිවැය ගන්නේ කරන්න යන්නේ. ඒකේ ගැනුම් මිල කීයද? 10000යි. පරිපාලන වියදම් වලින් ගලවන්න වෙනවා පරීක්ෂණ සවිකිරීම පිරිවැය. මට ශේෂ ටික දාගන්න අමතක වුණා මුලට. මම මෙතනින් පල්ලෙහා දානවා ශේෂයන් ටික. බෙදහැරීම් වියදම් 8900යි. පරිපාලන වියදම් 7500යි. වෙනත් වියදම් 1000යි. මූල්‍ය වියදම් 500යි. දාගන්න. වියදම් විශ්ලේෂණයේ ආරම්භක ශේෂ ටික දාගත්තද බලන්න. වියදම් විශ්ලේෂණයේ ආරම්භක ශේෂ ටික දාගත්තද බලන්න. දැන් ඉස්සෙල්ලාම ගලවන්න සවිකිරීමේ පිරිවැය. පරිපාලන වියදම් වලින් අඩු කරන්න 2000ක් සවිකිරීම පිරිවැය. චමෝදි 27 DP 9 10 11 ලියපු පේපර්ස් ටික අලුත් ඉතුරු පේපර්ස් ටික 28 EQ 1 2 ඒගොල්ලෝ ලියපු පේපර්ස් ටික මම ටෙස්ට් 1 එක ඔක්කොම දිනලා නේ. කාර් එක දැන් ගියාම ඉන්නේ හවස. හොඳයි. හරි. හරි. එතනින් අඩු කළා මෙතනට ගේන්න. සවිකිරීම පිරිවැය 2000. පරිපාලන වියදම් වලින් සවිකිරීම පිරිවැය අඩු කළා වත්කමට එකතු කළා. දැන් චොට්ටක් උතේ අහන්නකෝ. අපි මූලික පරීක්ෂණ වැය කියන මුල විතරක් කියවුවොත් අපි 1500ම අයින් කරනවානේ. හැබැයි අවුලක් තියෙනවානේ. මූලික පරීක්ෂණ වැය 1500න් 1000ක් අමුද්‍රව්‍ය වලට ගියපු වියදම එක ඇත්ත. ඉතුරු 500 මොනවාද? වෘත්තීය ගාස්තු. අපි පරිපාලන වියදම් වලින් ගලවන්න වෘත්තීය ගාස්තු 500. මේ තේරෙන්න වැඩේ හරි පිළිවෙලට හදන්නේ ආගන්න. පරිපාලන වියදම් වලින් ආයි ගලවන්න වෘත්තීය ගාස්තු 500. හොඳම ගානක් හරියට හදන්න. එතනින් ගලවලා ගේන්න වත්කමට වෘත්තීය ගාස්තු 500. වෘත්තීය ගාස්තුත් වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕනේ කියලා ඔයා නෝට් එකක් දාගන්නවා. දාගත්තා ඉස්සෙල්ලා. දැන් අහන්නකෝ. අර ටෙස්ටිං එක කරන්නද ගියපු අමුද්‍රව්‍ය ටිකට ගියපු වියදම වත්කමට එකතු වෙන්න බෑනේ. ඒක හරි පැහැදිලිනේ. ඒ ටික හදලා මොනවද කළේ? ප්‍රොමෝෂන් එකක් කළා නේද තියෙන්නේ? අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියක් නේද? එහෙනම් ඕක අයිති බෙදහැරීම් වියදම් වලටද පරිපාලන වියදම් වලට? ඈ? ඒක යන්න ඕනේ බෙදහැරීම් වියදම්. දැන් තියෙන්නේ කොහෙද? ගලවන්න. මූලික පරීක්ෂණ වැය පරිපාලන වියදම් වලින් 1000ක් අඩු කළා බෙදහැරීම් වියදම් වලට ඒ 1000 එකතු කරන්න. මූලික පරීක්ෂණ වැය පරිපාලන වියදම් වලින් 1000 ගලවලා බෙදහැරීම් වියදම් වලට එකතු කරන්න 1000. සමාගම් සම්බන්ධයෙන් අත්දැකීම් ගන්න හොඳම ගානක් මේක නිෂ්පාදන හා සම්බන්ධයි. පරිපාලන වියදම් වලින් ගලවලා මීට සමාන ටිකක් ළඟින් යන ගානක් තියෙනවා. තියරි එකේ අපි නොහදපු අන්තිම පාස් මේ ගණන් කීපයක් තියෙනවා තියරි ටියුට් එකේ. පුළුවන් නම් ඒකත් හදන්න. නිෂ්පාදන සම්බන්ධ ගානක් තියෙනවා තියරි එකේ. හරි. අර ගලෝ බෙන්ගලෝ හරි. දැන් වත්කමේ පිරිවැය ගන්න. 12000 මිලදී ගැනීම් කෙලින්
නිෂ්පාදන පිරියතය 12500යි. මිලදී ගැනීම් කෙලින් නිෂ්පාදන පිරියතය 12500යි. හරිනේ පෙර වැඩත් එක්ක. ළමයි ටික අපි ওই ගමන් ෂේ දාලා යන්නේ නේද? එන්න. ආරම්භක ෂේවෙන් කිරීම ටික දාගෙන එන්න. කොහොමද තියෙන්නේ ආරම්භක ශේෂනේ? කර්මාන්ත ශාලා ගොඩනැගිලි 5000යි. නිෂ්පාදන පිරියත 4000යි. කාර්යාල උපකරණ 3500යි. එන්න නිෂ්පාදන පිරියත තීරුවට. ආරම්භක ශේෂය 28000යි. මේ 12500 එකතු වෙන්නේ අවුරුද්දේ මුලද අගද? උත්තරයක් ඕනේ. මේක අග නේද? එහෙනම් ඒ 12500 ෂේ වෙන්නේ නෑ. එහෙනම් පිරියත ෂේ වෙන්නේ කීයට විතරයිද? 28000ට විතරයි. 28000 බෙදන්න 7න්. බෙදෙනවනේ ලස්සනට. හරි. පිරියත ෂේ කීයද? 4000න්. පිරියත ෂේ 4000. ඔන්න ලියවෙන්න ගියා මගේ අතින්. ලියන්න බෑනේ. සමුචිත ෂේ වලට දාලා මේ ලියන්න බෑනේ. පුළුවන්. කොහෙද දැන් පරිපාලනීය ධර්මවල බෙදන්නේ? පිරියත ෂේ 4000 කොහෙද? අර මන් දාන්න ගිල්ල. නැත්තු. ඒක යන්න ඕනේ. නිෂ්පාදන කිරීමට යන්න ඕනේ. මේ වෙලාව නිෂ්පාදන නොවන පොදුකාරය නේද බෙදාහැරීම් පරිපාලන වෙනත් මූලික කියන්නේ? නිෂ්පාදන නොවන පොදුකාරය නේද බෙදාහැරීම් පරිපාලන වෙනත් මූලික කියන්නේ? හා එහෙනම් නිෂ්පාදන පිරියත ෂේ යන්න ඕනේ කොහෙද? නිෂ්පාදන පිරිවැයක් හොයාගෙන යන්න බලන්න. නෑනේ නිෂ්පාදන පිරිවැය තියෙන්නේ දැන් නෑනේ විකුණන පිරිවැය තියෙනවා. එහෙනම් ගැළපීම කරන්න වෙන්නේ කොහෙද? විකුණුම් පිරිවැයට. එන්න දැන් මේ පිරිවැඩේ ලස්සනට හදාගන්න. මම අර ටික මකන්නද? අර ටික ඉවරද මකන්නද? දැන් ඔන්න පුතේ මේ කෑල්ල හරියට ගොඩ දාගන්න දැන්. දැන් වෙනවට කරන්න එපා. දැන් මම මෙතෙන්ට ෂේ ටික දාලා නිකමට ලියවෙන්න ගියා මට මෙතෙන්ට. මෙතෙන්ට දාන්න පුළුවන්ද? බෑ. මේ තියෙන මොනවද මේ නිෂ්පාදන නොවන පොදුකාරය. නිෂ්පාදන පිරියත නිසා ඒක යන්න ඕනේ නිෂ්පාදන ගිණුමට. හැබැයි නිෂ්පාදන ගිණුමට යන්න ඕනි කිව්වට නිෂ්පාදන පිරිවැය තියනවද? නිෂ්පාදන පිරිවැය නෑ. විකුණුම් පිරිවැයත් ගන්න එක කළා ඉවරයි. දැන් ගැළපීම කරන්න වෙනවා විකුණුම් පිරිවැයට. එන්න ගැළපීම අංක 1ට. ප්‍රවර්තන වර්ෂය තුළදී භාණ්ඩ එකක 10000ක් නිෂ්පාදනය කරන ලදී. එම ඒකක වලින් 10%ක් නොඉක්මනී තිබූ අතර එය අවසන් නිමි භාණ්ඩ තොගයේ ලෙස දක්වා ඇත. හරිද? ශේෂ පරීක්ෂණයේ දක්වා ඇති විකුණුම් පිරිවැය හා අවසන් නිමි භාණ්ඩ තොගයේ පිරිවැය ගණනය කිරීමේදී භාණ්ඩ නිෂ්පාදනයට අදාළ ෂෙයා සැලකිල්ලටගෙන නොමැත. ශේෂ පරීක්ෂණයේ තියෙන විකුණුම් පිරිවැය 45200යි. බලාගෙන ඉන්න ඉස්සලා චුට්ටක්. විකුණුම් පිරිවැය 45200යි. අවසන් තොග 3600යි තියෙන. මුද්‍රා ගන්න මේක. විකුණුම් පිරිවැය 45200ක් වෙනකොට අවසන් තොග තියෙන්නේ 3600යි. දැන් මොනවද ගේන්න වෙන්නේ? ෂේ ටිකනේ. ෂේ වලින් 100ට 4000න් 100ට 10ක් කොහෙටද? අවසන් තොගේ පිරිවැයට. 90ක් මෙතනට. මොකක්ද ඒකේ තේරුම කියලා තේරුණාද?
අහගන්න. අපි නිෂ්පාදන කිරීමද කිය පල්ලෙහාට බහිනවනේ. ඒතර දැන් මේ 4000 දාන්නේ කොහෙටද අපි? නිෂ්පාදන පොදු කාර්ය වලටනේ. එතනින් අපි නිෂ්පාදන පිරිවැය ගන්නවනේ. ඒ ගත්තු නිෂ්පාදන පිරිවැය කියන්නේ හදන්න කියපු ගානේ. ඒකට මොකද අපි කරන්නේ? හදපු ටික එක්ක විකුණන්න ඕනේ, එක්ක ඉතුරු වෙන්න ඕනේ. ගානේ පළවෙනි ගැලපීමේ හරි පැහැදිලිව කියනවා ප්‍රවර්තන වර්ෂය තුළදී භාණ්ඩ ඒකක 10000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එම ඒකක වලින් 10%ක් අවසානයේ ඉතුරුයි. එතකොට මේ තියෙන්නේ 100ට නිෂ්පාදන පිරිවැයෙන් මේ තියෙන්නේ 90 මේ තියෙන්නේ 10. එතකොට මුළු නිෂ්පාදන පිරිවැයට එකතු වෙන ඕන අයිටම් එකකින් මේ පැත්තට වැටෙන්න ඕනේ 90 මේ පැත්තට වැටෙන්න ඕනේ 10. දැන් තේරුණාද? හදපු ටික මෙච්චරක් විකුණලා මෙච්චරක් ඉතුරුයි. එතකොට ෂෙයා ටික එකතු කරලා නැති නිසා පිරියත ෂෙයා වලින් 3600ක් කියන්නේ 90ක් මේ පැත්තට එකතු වුණා. 400ක් මේ පැත්තට එකතු වුණා. හරිනේ. එතකොට මම ෂෙයා ටික මෙහෙට දැම්මද නැහැ? දාලා තියෙනවා. මම ඉවර කරන්නේ පස්වෙනි ගැලපීම. 6 තියෙන්නේ මොනවද? කල්බදුනේ. 6 අදාළ නැහැ. එන්න. කර්මාන්ත ශාලා ගොඩනැගිලි බලා ගන්න. ආරම්භක ශේෂය වෙනසක් වුණේ නැහැ. කීයද? 28000යි. කර්මාන්ත ශාලා ගොඩනැගිලි ෂේ කීයද කියන්න බලන්න. ගොඩනැගිලි ෂේ 28000 බෙදන්න 14යි. කර්මාන්ත ශාලා ගොඩනැගිලි වාර්ෂික ෂේ කීයද? 28000 පිරියද ෂේ උනේ 28000 7න් බෙදුවා 4000යි. 28000 14න් බෙදුවාම ෂේ 2000යි. ඒ ගොඩනැගිලි ෂේ වලින් 10%ක් 2000න් 10%ක් මේ පැත්තට 90ක් මේ පැත්තට. ගොඩනැගිලි 28000 14න් බෙදුවා වාර්ෂික ෂේ තීරුවේ 2000යි. ඒ 2000 නිෂ්පාදන පිරිවැයට අයිති. ඒකෙන් 10%ක් අවසන් තොගයට 90ක් නිෂ්පාදන පිරිවැයට. හරිනේ. කාර්යාල උපකරණ වල කිසිදු වෙනසක් ගැන කොහෙවත් කියවෙන්නේ නැහැ. කාර්යාල උපකරණ පිරිවැය 12000යි සමුච්චය 3000යි 3500යි. 12000 පයින් බෙදලා දෙන්න. 12000 පයින් බෙදුවම 2000 වාර්ෂික ෂේ කීයද? 2400. ඒක දානවද මේ ගොල්ලට? ඒ 2400ත් මේ දෙකට බෙදනවද? නෑ. කාර්යාල උපකරණ ෂේ තියෙන. එහෙනම් ඒකයි තියෙන්නේ. කාර්යාල උපකරණ ෂය පරිපාලන වියදම් වල 2400යි. ඒක ඉගෙන ගත්තද වෙනස? නිෂ්පාදනයට සම්බන්ධ ෂය ටික නිෂ්පාදන පිරිවැයට යන්න ඕනි. හරිද? නිෂ්පාදන පිරිවැය මේවට නෑ විකුණුම් පිරිවැය ගන්න එක කරලත් ඉවර නිසා විකුණුම් පිරිවැයට 90%කුත් 10%ක් ගියා. හැබැයි දැන් කාර්යාල උපකරණ ෂය කළාට දැන් මේ ගිහලා කොහෙටද? පරිපාලන වියදම්. පරිපාලන වියදම් වලට දැන්. හරිද? හා. අපි මේ දෙක ඉවර කරලා යමු. වෙන කොහෙටවත් සම්බන්ධයක් නැහැ නේද? නැහැ නේද? නැහැ. කියන්න මට ඒක දෝ චුට්ටක් දෙන්න. ඈ? විකුණුම් පිරිවැය 50යි 600යි. මෙතන 4200. විකුණුම් පිරිවැය 50යි 600යි. ජංගම වත්කම් වල අවසන් තොග 4200යි. ඕක තමයි මේකේ බරපතල දෙයකට තිබුණ අලුත් දෙයකට ඉගෙන ගන්න තිබුණේ. අනිත් ටික නම් එච්චර දෙයක් නැහැ.
හරිද? ආනන්ද ඒක හරිද? මම මේ ටික තව එක සැරයක් කියන්නද? එපාද? මම මුලින්ද කියන චුට්ටක් අහන් ඉඳගෙන. නිෂ්පාදන පිරියතයක් තිබුණා. මේ ගාන වෙළඳ ව්‍යාපාරයක් නෙමෙයි නිෂ්පාදන ව්‍යාපාරයක්. නිෂ්පාදනට අදාළ වියදම් ටිකක් තියෙනවා. එතකොට මේ නිෂ්පාදන පිරියතයක් නව මිලදී ගැනීමක් තියෙනවා. ගානේ දීලා තියෙන අවසන් ශේෂය 38 ඇතුලේ මේ අවුරුද්දේ මිලදීගත්තු 10000ක් තියෙනවා. ඒක පැත්තකින් දිව්වහම ඉස්සෙල්ලාම හොයාගත්තේ අපි ආරම්භක ශේෂය කීයද කියන එක. හරි. ඒතර මේ ගැනුම් මිලට එකතු වෙන වියදම් ටිකක් හොයාගෙන යනකොට ප්‍රශ්නයක් ආවනේ. ඔයා කොහොමද දන්නවා සවිකිරීම වියදම් එකතු වෙන්න ඕනේ කියලා? ඔයා නෝට් එකක් දාගත්ත වෘත්තීය ගාස්තු එකතු වෙන්න ඕනේ කියලා. අපි 2018 වෙනකන් මූලික පරීක්ෂණ වැයත් වත්කමී පිරිවැයට එකතු කරලා තියෙනවා. අපි දැන් මූලික පරීක්ෂණ වැය වත්කමී පිරිවැයට එකතු වෙන්නේ නැහැ. දැන් ඔයාට හොඳට තේරුණා මූලික පරීක්ෂණ වැය කියන්නේ අර ටෙස්ට් එක කරන්න යන නිෂ්පාදනයේ ප්‍රොඩක්ට් එකට ගන්න අමුද්‍රව්‍ය ටික එහෙමනේ. දැන් සාම්පල් එකක් හදනවා කියන එකනේ කියන්නේ. ඒතර ඒ සාම්පල් එක මොකද කරේ? ඒ සාම්පල් එක අපි ප්‍රොමෝෂන් එකක් හෙට දුන්නා. අර මතකනේ දැන් මීට මාස දෙක තුන කලින් ඔතන අවිල්ලා අර ඉරිද දවසකද බදා දවසක මන්දර මංචිලා පොඩි බිස්කට් එකක් බෙදුවේ. හරිද? මොකක් හරි මංචරි මැලිවන මොන හරි බිස්කට් එකක් ක්ලාස් එකේ ළමයින්ට දුන්නා මොන හරි එක. ඒගොල්ලෝගේ අලුත් බිස්කට් එකක් මොකක් හරි පොඩි පැකට් එකක් ඇතුලේ දුන්නා මං හිතන්නේ. පැකට් එකතු කරලා මං දැක්කා තියෙනවා. හරිද? ඔව්. හරිද? ඒක ඒක මේ දෙන්න බෑ කිව්වා ඒ ලෙවල් ළමයින්ට. නේද? මොකක් හරි වුණා ඒ ලෙවල් ළමයින්ට දෙන්න බෑ. නෑ පොඩි ළමයින්ට දෙන්න බෑ කිව්වා. අතන ඉල්ලුවේ ඒ ලෙවල් සහ ඕ ලෙවල් 10 11 ළමයි විතරයි ඉල්ලුවේ. හරිද? ඒක පොඩි ළමයින්ට දෙන්න එපා කිව්වා. ඒක මොන හරි කන්ඩිෂන් එකක් අධ්‍යාපන අමාත්‍යාංශ කන්ඩිෂන් එකක් නැති පොඩි ළමයි චොක්ලට් මොන හරි බිස්කට් එකක් එක. මගෙන් ඉල්ලුවේ ඒ ලෙවල් පන්ති තමයි ඉල්ලුවේ. පර්මිෂන්. ඒතර පර්මිෂන් ඉල්ලනකොට ඉල්ලුවේ ඒ ලෙවල් ළමයි සහ ඕ ලෙවල් 10 11 විතරයි ඉල්ලුවේ. පල්ලෙහා පන්ති වලට දෙන්න එපා කිව්වා. හරිද? දැන් මං කිව්වහම මට කිව්වහම මං ඉස්සෙල්ලාම කිව්වේ සඳුදා දවසක ගෙනෙන්න අර පැත්තේ ළමයි 300ක් ශිෂ්‍යත ළමයි ඉන්නවා 3 4 5 මේ ඒකට දෙන්න කියලා. එහෙම කිව්වම තමයි මට ඒක මතක් වුණේ. මං ගෝ සඳුදා දවසක දෙන්න මට වැඩේ කරලා දෙන්න කිව්වහම සඳුදා මේ කියන්නේ ශිෂ්‍යත ළමයින් දෙන්න බෑ කිව්වා. මං ගෝ මොනවාද ඒ කියන්නේ පොඩි ළමයින්ට අමාත්‍යාංශයෙන් තහනම් කිව්වා. ඒ ලෙවල් සහ 10 11 ළමයින්ට දෙන්නම් කිව්වා. හරිද? එතකොට මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලොන්ගේ බිස්කට් එක මාකට් එකට හඳුනා දීම. දැන් ඔය සමහර තියෙන්නේ බිස්කට්ස් වර්ග වල තමයි තියෙන්නේ. මොන හරි තව ප්‍රොඩක්ට් එකක් එක්ක අර අලවලා තියෙන්නේ සමහරලාට. ඔය තියෙනවා. ඒ අරක අඳුනලා දෙන්න. ඒකේ රහ බලන්න මොකද්ද කියලා. එතකොට මෙතෙන්දී සාම්පල් එකක් නිෂ්පාදනය කරනවා කියන එකේ තේරුම එතෙන්දී පාවිච්චි කරන්නේ මේ ප්‍රාග්ධන වියදම නෙමෙයි. අමුද්‍රව්‍ය වලට යන වියදම් මනම්මරන්. ඒතර ඇත්තටම කතාව මූලික පරීක්ෂණ වැය එකතු වෙන්න බෑ. නමුත් 2018 නම් මූලික පරීක්ෂණ වැයත් වත්කමී පිරිවෙලට එකතු කරලා තියෙනවා. එතෙන්දී අදහස් කරේ තමයි අර නිර්වචනයක් තිබුණා ඉස්සර. වත්කමක් යනවා. කියන්නේ ගෙනල්ලා හයි කරලා අත්දා බලනකම් දාන සියලු පිරිවෙය කියලා. එතකොට වැඩේට පාවිච්චියට ගන්නකම් සියලු වියදම් කියවම පරීක්ෂණ වැයත් අයිති ඉස්සර. දැන් අයිති නැහැ. ඒතර ඒක තිබුණේ පරිපාලන වියදම් වලින් ගලවලා ගෙනාව කොහෙටද? ඒ අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරේ ප්‍රොමෝෂන් එකකනේ. විකුණුම් ප්‍රවාදනයනේ. ඒ නිසා ගෙනාව බෙදාහැරීම් වියදම් වලට ගලවලා. හරි. දැන් පිරිවැය ගෙනල්ලා අතහැරියා රේ. දැන් ප්‍රශ්නේ උනේ ඔයා ඒක දැක්කනම් මම මෙතනට නිෂ්පාදන පිරියත ෂෙයා 4000 මෙතන දාලා ෂෙයා කියලා මම මෙතන ලියන්න ගියා. පුරුද්දට. නමුත් නිෂ්පාදන පිරියත ෂෙයා සහ කර්මාන්තශාලා ගොඩනැගිලි ෂෙයා කියන එක අයිති වෙන්නේ නිෂ්පාදන නොවන පොදුකාරයන්ට නෙමෙයි. ඒ කියන්නේ බෙදාහැරීම් පරිපාලන වෙනත් මූලෙ නෙමෙයි නිෂ්පාදන පිරිවැය. ඔයා අන්න එක තමයි ගලවගන්නේ. එතෙන්දී හොයාගෙන ගියාම නිෂ්පාදන පිරිවැයක් නැහැ. ඒ ඔක්කොම උඩ සුළු කරගෙන ඇවිල්ලා අන්තිමට ඇවිල්ලා තියෙන ඉලක්කම මොකද්ද? කෝ හදපුවා? නිෂ්පාදන කිනුමක් නැහැ. නිෂ්පාදන පිරිවැයක් නැහැ. මේ වෙනකොට එකකින් 90ක් විකුණලා ඉවරයි. 10%ක් ඉතුරුයි. නිෂ්පාදන පිරිවැයට මොන හරි එකතු වෙනවා නම් මේ පැත්තට 90ක් එකතු වෙන්න ඕනේ මේ පැත්තට 100. ඒ අනුව පිරියත ෂෙයා වලින් 90ක් විකුණුම් පිරිවැයටත් 10%ක් අවසන් තොගයට එකතු කරා. ගොඩනැගිලි කර්මාන්තශාලා ගොඩනැගිලි ෂෙයා වලින් 90ක් මේ පැත්තට. දැන් හදාගත්ත නිවැරදි විකුණුම් පිරිවැය සහ නිවැරදි අවසන් තොග. හරිද? කල්බදු හැදුවද? කොබන් හදුපය කල්බදු එක. ජංගම වකීම් දාපු ඉලක්කම කීයද?
ඇහුනේ? හා. මම හිතන්නේ නැහැ. මං ඇදුවා නේ කලින්. හරි හදනවා. ඒ වුණාට හදනවා. කීයද කල්පද දැම්මේ? ජංගම වක්කීම 7000 ඔය 1000 ගණන් දන් ඉන්නේ 2000 ගණන් නේ උත්තරේ කොහොමද 7000 ගණන් දාපුවේ නෑ ඔය හරි යාද උපරවකෝ පණ්ඩිතයි බක පණ්ඩිතයි ගාන කියවන්න දැන් කල්බදු ජංගම වක්කීම 7000 ගණක් වෙන්න ඕනේ 2000 ගණක් වෙන්න බෑ ගාන කියවන්න ඈ 24 හදලා යන්නේ Aryan මම බැරි කරන්න ගන්න ඉතින් ගන්න හතර එක දින සමාගම විසින් එහි කාර්යාලයේ ලෙස භාවිතා කරන වසර 5ක් කාලයක් සඳහා ගොඩනැගිල්ලක භාවිතා ඉදියේ කල්බදු ගිවිසුමක් යටතේ ලබා ගන්නා ලදී. මෙම ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලය වසර 25යි. මම ගත්තේ අවුරුදු 5කට ගොඩනැගිල්ල අවුරුදු 25යි කියනකොටම ඔයාට මොනවද දෙන්නේ? ගොඩනැගිල්ල මට අයිතිද නැද්ද? නෑ. අදාළ බදු කාල සීමාවේ මට අයිති වෙනවද නැද්ද? නෑ. ඒ වාක්‍ය දකින්න මතක් වෙන්න ඕනේ ඒක. මොකද්ද? අයිතිය මාරු වෙන්නේ නෑ. කොහමද? මම බදු අරන් තින්නේ අවුරුදු 5කට. ගොඩනැගිල්ලේ මුල් ඵලදායී ජීව කාලය අවුරුදු 25ක්. මට අයිතිය හිමි වෙනවා නම් ඵලදායී ජීව කාලයයි කල්බදු කාලයයි සමාන වෙන්න ඕනේ. සමාන වෙන්නේ නැහැ කියන්නේ මට අයිතිය හිමි වෙන්නේ නැහැ කියලා ගානේ කොහොමද කියනවා. මෙම ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලය වසර 25කි. කල්බදු කාල සීමාව අවසානයේ මෙම ගොඩනැගිල්ලේ අයිතිය සමාගමට මාරු නොවේ. 25යි 4යි 1. අන්න දැන් ඉස්සෙල්ලා ගන්න හැදුවේ අග ලීස් එක දැම්මේ. දැන් මුල. දැන් හොඳ රාගෙන ඉන්න. 4 දින කල්බදු වාරිකවල වර්තමාන වටිනාකම 21000ක් වේ. කල්බදු ගිවිසුමට අනුව 5000 බැගින් වූ වාර්ෂික වාරික 5කින් ගෙවිය යුතුයි. පළමු වාරිකයේ 26/3/31 අපේ අවුරුද්දේ ඊළඟ වාරිකයේ 27/3/31 ඒ දෙක ඇතුළේ තියෙන පොලිය දීලා තියෙනවා. මෙම කල්බද්ද නිසා මූලික ගෙවීමක් හෝ මූලික ඍජු පිරිවැයක් නොමැති බව උපකල්පනය කරන්න. හරිම ලේසි. මුකුත් නැහැ. කල්බදු වාරිකවල වර්තමාන වටිනාකම භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමකට හර කර කල්බදු වගකීම් ගිණුමට බැර කර ඇත. මෙම කල්බද්ද සඳහා වෙනත් කිසිදු සටහනක් තබා නැත. එන්න ශේෂ පරීක්ෂමට. අන්න එක ළඟ තියෙනවා. භාවිත අයිතිය සහිත වත්කමට හර කරලා තියෙනවා 21000ක්. කල්බදු වගකීම් බැර කරලා තියෙනවා 21000ක් කිසි ගේමක් නැතුව. මෙච්චරක් හදාගන්න. තාමත් ඒක ප්‍රශ්න තියෙන අය අහගන්න. හදාගන්න ඕනේ මොනවාද? 25 26 කියන අවුරුද්දයි 26 27 කියන අවුරුද්දයි. මේ අවුරුද්දේ ආරම්භයේ ලීස් එක දාන්න 21000යි. පළවෙනි කල්බදු වාරිකයේ 5000යි. ඒ කල්බදු වාරිකයේ ඇතුලේ කල්බදු පොලි පළවෙනි වාරිකයේ ඇතුලේ පොලි 1280යි. 5000න් 1200 අඩු කරන් කීයද? 3720යි. 21000න් 3720ක් අඩු කරලා දෙන්න බලන්න. 17280යි. ඒ තමයි 3.31 ශේෂය වෙන්නේ. මේ තමයි මුළු වගකීම. මේ ලබන අවුරුද්ද 17200ක මුළු වගකීමෙන් ඊළඟ අවුරුද්දේ ආයි කියනවා 5000ක වාරිකයක්. ඒ වාරිකය ඇතුලේ පොලී තියෙනවා 1055ක් අඩු කරන් ණය කොටස 3945යි. 3945යි. මට අඩු කරලා දෙන්න. 13යි 335යි.
13,335. ඉවරයට පුළුවන් 20 බැලන්ස් නම් කිසි ප්‍රශ්නයක් නැත්නම් 24 හදන් යන්න. අනිත් අය මේක හොඳට අහන්න. ළමයි මේ තියෙන්නේ ජංගම වගකීම, මේ තියෙන්නේ ජංගම නොවන වගකීම. ඔයාට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මමත් අමාරු වෙච්ච වෙලාවල් තියෙනවා මේක අනාදන්න ගිහිල්ලා. ගානේ කොහෙවත් ගෙව්වා කියලාත් නැහැ, ගෙව්වේ නැහැ කියලාත් නැහැ. අන්න ගාන ඇතුලේ ගෙව්වා කියලාත් නැහැ, ගෙව්වේ නැහැ කියලාත් නැහැ. එතකොට ඔක තේරුම් ගන්න හොඳම දේ අහගන්න. ඊට පෙර ගණන් ටික බලලා එන්න ගිහිල්ලා ඒ හැම ගානකම තියෙනවා ගෙව්වා කියලා. ඒකේ වෙනස තේරුම් ගන්න හැටි අහගන්න. මීට පෙර තිබ්බ හැම ගානකම තියෙනවා අදාළ ගිණුම් කාලච්ඡේදයේ පළවෙනි වාරිකයේ ගෙව්වා කියලා. හරිද? මේ ගානේ විතරක් ගෙව්වා කියලාත් නැහැ, ගෙව්වේ නැහැ කියලාත් නැහැ. එතකොට දැන් ඔයාගේ උත්තරේ උපකල්පනය කරගන්නේ කොහමද? මීට පෙර තියෙන ගණන් හැම එකම කියලා තියෙනවා වාරිකයේ ගෙව්වා කියලා. එහෙනම් අපි හිතනවා මොකොත් කියලා නැති නිසා ගෙව්වේ නැහැ. ශේෂ පරීක්ෂණයේ තිලක්කමක් නැහැ. ඒක විකල්ප දෙකක් හිතන්න පුළුවන්. යම් ගෙවපු ගානක් ශේෂ පරීක්ෂණයේ තියෙනවා නම් ඒත් හරි. එහෙමත් නැහැ. කියලාත් නැහැ. එතන උපකල්පනය කරන්න වෙන්නේ මොකක් කියලා? ගෙව්වේ නැහැ කියලා. තේරෙනවද මං කියපේක? ගානේ කොහෙවත් හොඩුවාවක්වත් නැහැ. ඊට පෙර ගණන් ටික ස්ටඩි කරාම තියෙනවා හැම ගානකම කියලා මොනවා කරා කියලාද? ගෙව්වා කියලා. ඒ නිසා මේක ගෙව්වේ නැහැ කියලා ගන්න වෙන්නේ. ළමයි මේ අවුරුද්දේ ගෙවන්න තියෙන පොලිය කීයද? මේ අවුරුද්දේ කල්බදු පොලිය කීයද? 1280 දාලා එන්න වියදම් වලට. එදදාස් 280 කල්බදු පොලිය දාලෙන් වෙනද හදපු හැම ගානකම ওই කල්බදු පොලිය ගෙවලා තිබුණා. දැන් ගෙවලා නැහැ. ජංගම වකීම් උපචිත කල්බදු පොලි ජංගම වකීම් වල උපචිත කල්බදු පොලි උපචිත කල්බදු පොලි උපචිත කල්බදු පොලි දැම්මද 1280? හා දැන් පුතේ මේ අවුරුද්දේ වාරිකයේ තාම ගෙවලත් නැහැ. ගිය අවුරුද්දේ වාරිකයේ ලබන අවුරුදු දෙකක් තියෙනවා. එතකොට අන්න ළමයි අන්න මෙන්න මේ 5000න් මෙන්න මේ 5000න් මේ පොලිය පැත්තකින් දිවාම ඒ අවුරුද්දේ ණය කොටස කොච්චරද? මේ අවුරුද්දේ ණය කොටස කොච්චරද? 3720යි. මේක ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන එක නේද? හා 3945යි. චුට්ටක් අහ ගන්නකො පුතේ. මේක 3.31කට නොගෙවුවාට කොයි මොහොතක හරි ගෙවන්න ඕනේ. මේක කොහොමද ජංගමක් කියන්නේ? මේක ඉදිරි මාස 12 යනකොට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. එහෙනම් මුළු වගකීම වෙන්නේ මුළු මොන වගකීමද? මුළු ජංගම වගකීම. එහෙම උනේ ගානේ ඇයි? නැත්තම් වෙනද මේ කැලේ විතරනේ. මේ අවුරුද්දේ වාරිකයේ ගෙවපු නැති නිසා. කල්බදු ණය හිමි
7665 ජංගම වගකීම් වල. ජංගම නොවන වගකීම් වල 13335යි. වත්කම වල දෙන්න. අර වතුර බෝතල් තරගෙන. එන දේපල පිරියතා උපකරණ සටහන්. පාලට. භාවිත අයිතිය සහිත වත්කම්ශය. මට පොට එකක් දාන්න. මට පොට එකක් දාන්න. An Hemidan an මාව හරියට ළමයි ටික තව මොනවද ඕනේ මට මොනවද ඕනේ භාවිත අයිතිය සහිත වත්කමේ ඡය 21000 බෙදනවා කීයද ළමයි 21000 බෙදන්නේ 5න්ද 25න්ද ඈ ගොඩනැගිල්ල අයිතිකාරයා බෙදන්නේ 25න් මං ලීස් කරානේ අවුරුදු 5කට විතරනේ මට අයිති මේ වටිනාකම මට ඉන්නේ අවුරුදු මට 5යි කීයද ආවේ 4000 බලන්න හොඳට සුද්ධ සිංහලෙන් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක්ද කාර්යාලයද කියලා. මොකද කියන්නේ? මේ වගේ ගානක පරිස්සම් වෙන්න ඕනේ. කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල නෙවෙයි නේද? අර ගාන නානෝ නැත්තම් ඉස්සෙල්ලා ඒක. හා කාර්යාලයේ භාවිතය සඳහා. භාවිත අයිතිය සහිත වත්කම්ශය පරිපාලන වේදම් වල හරිද පුතේ චුට්ටක් අඩවලි වගන්න කවුරු හරි වැඩ ඉවරයි තේරුමක් නැත්තම් යන්නකො ගෙදර අනේ මං හරි කැමතියි මේ දවස්වල මට 100ක් නිශ්ශබ්ද වෙන්න ඕනේ මොකද මං හදවතින් මේ දවස් ටිකේ උගන්වන්නේ ඒක අංකවම කියන්න ඕනේ මේක බැරි අය ඉන්නවනේ දැන් මේ ගාන හැදුවත් මෙතන ඉන්නවා 3-4 දෙනෙක් මේකත් පට්ටමඤ්ඤා මං දන්නවා දෙන්නෙක් හෝ 3 දෙනෙක් ඉන්නවා මේ මුකුත් තේරෙන්නේ නැති වාඩිලා හිටියද ඒක ඒ අය අද දවස ගැන ඔයා මුලට ගිහිල්ලා එන්න ඕනේ. ඒක ඔයා තේරුම් අරගෙන ඒක දරාගෙන කරගත්තොත් හරියි. දැන් ඔයාලට ලේසි පාඩම් තියෙනවානේ. ගිය සතිය අනුපාත එක දවසෙන් ඉවර කළා. ඒතර ඔයා බලන්න ඕනේ ඔයාලට සිලබස් එකේ මොනවද අල්ලන්න පුළුවන් පාඩම් කියලා. ඒතර සමාගම් ගාන මුලින් ඉඳලා තීර ටික දාගෙන ආවොත් මේක එච්චර දෙයක් නෙමෙයි. මේ ඉන්නේ එතන බරපතලම තැන. හරිද? බරපතලම තැන ඉන්නේ. ඒක නිසා මේක දරා ගැනීම තමයි ඔයගේ අතේ තියෙන්නේ. ඒතර මං ඒ ටික ටච් කරන්න එපා. නැතුව යන්න බෑනේ. ප්‍රශ්නාංක ගැලපීම් අංක 7 තව චුට්ටක් අහන්න මාත් එක්ක සමාගම භාණ්ඩ අලෙවි කරනු ලබන්නේ වසරක වගකීම් සාතික සහිතවයි 3.30ට වගකීම් සාතික සඳහා ප්‍රතිපාදනයේ 1150ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා වගකීම් සාතික සඳහා භාණ්ඩ අලුත් වැඩියා කිරීම 6 ලක්ෂයක් වැය කරන ලද අතර මේ බෙදාහැරීම් වියදම් තුල ඇතුළත්ය මට වගකීම් සාතික සඳහා වෙන් කිරීම ගිණුමක් ගහලා දෙන්න. ඔන්න දැන් සමාගම් ගානේ දැන් මේ හදන ගැලපීම හැමදාම පොදුයි. ඒතර ඒවා පාඩම් කරගන්න එන විදිය. ඒවා හැමදාම එන විදිය පොදුයි. වගකීම් සාතික සඳහා වෙන් කිරීම ගිණුමක් ගහලා දෙන්න. බලන්න ශේෂ පරීක්ෂමයේ ආරම්භක වෙන් කිරීම කීයද කියලා.
අලුත්ම පළාත් පේපර්ස් ටිකක් තියෙනවා print කරලා කැමති අයට ලියන්න පුළුවන් ඈ. හරිද? වැඩිපුර දැනුමක් අවශ්‍ය ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. අන්න මවන් වකීම් සාධක සඳහා වෙන් කිරීම. ආරම්භක ශේෂය කීයද? ආරම්භක ශේෂය 800යි. අවසාන ප්‍රතිපාදනය 1100. ආරම්භක ශේෂය 800යි අවසාන ශේෂය 1100. අවබෝධයෙන් තොරතුරු ටික ගන්න කියවලා මේවා ලේසි ගැලපීම්. ආරම්භක ප්‍රතිපාදනයේ ශේෂ පරීක්ෂමේ තියෙනවා 800ක් වෙන් කිරීම දැක්කද? යටම තියෙනවා ශේෂ පරීක්ෂමේ යටම තියෙනවා. අවසාන වෙන් කිරීම ගැලපීමේ ඕන්ලාක දෙනවා. දැන් මේ 800ක් වෙන් කරේ රිපෙයාර් එයි කියලා නේද? හැබැයි කීයක රිපෙයාර් දවිල්ල තියෙන්නේ? 600 දැන්ට දාලා තියෙන්නේ කොහෙද? වැරදි නේද? එන්න වියදම් විශ්ලේෂණයට. වගකීම් සාතික සඳහා ගෙවීම්. වගකීම් සාතික සඳහා ගෙවීම් කියලා. වගකීම් සාතික සඳහා ගෙවීම් කියලා. බෙදාහැරීම් වියදම් වලින් අඩු කරන්න 600ක්. වගකීම් සාතික සඳහා ගෙවීම් කියලා 600ක් එතනින් අඩු කරන්න. එතනින් අඩු කළා වකීම් සාතික ගිණුමට හර කරන්න. දැන් බලන්න කීයක් ලාභ යනවද කියලා. කීයක් යනවද? ඔයාගේ උත්තරේ 900 ළමයි. මේ අවුරුද්දේ අවසානයේ වෙන් කිරීම 1150ක් වෙනකොට වියදමුණේයි 950. නිකමට ඇව්වේ පත් වෙනවද කියලා බලන්න. මේ අවුරුද්දේ අවසාන වෙන් කිරීම 1150න්නේ වියදම 950ක් උනේ. පත් වෙනා නේ නේද? ගිය අවුරුද්දේ කීයක් පැත්තකින් දිව්වද? වියදම් උනේ කීයද? තව කීයක් ඉතුරුද? එතන 200ක් ඉතුරුයි. මේ අවුරුද්දේ වෙන් කිරීම 1150ක් වුණාට ගිය අවුරුද්දේ 200ක් ඉතුරුනේ. එහෙනම් වියදම් එන්නේ මේ අවුරුද්දේ 950යි. තේරුණාද? බෙදාහැරීම් වියදම් එන්නේ කීයද එතකොට? මේක ලියලා තියෙන්නේ වකීම් සාතික සඳහා ගෙවීම් කියලා. දැන් ලියන්න වකීම් සාතික ප්‍රතිපාදන 950යි. වකීම් සාතික සඳහා ප්‍රතිපාදන 950යි. ජංගම වගකීම් වල වගකීම් සාතික සඳහා වෙන් කිරීම. ජංගම වකීම් වල වකීම් සාතික සඳහා වෙන් කිරීම 1150යි. 1150. එදදාස 150යි. හරිද? ආදායම් බදු එක හදමුද? කීයක් මුදලින් ගෙවලාද ශේෂ පරීක්ෂමේ? දැන් පුතේ මේවා නිශ්චිත ගැලපීම්. මේව කොට දාගන්න තාමත් කවුරු හරි පන්තියේ බැරි කෙනෙක් ඉන්නවා නම් මේව බැරි වෙලා සමාගම් කරන්න බෑ. මේව වෙනස් වෙන්නේ නැහැ. දේපරවිතාවගේ අවුල් නැහැ. එකම විදියට එන්නේ. ගෙව් ආදායම් බදු 1100 හැමතිස්සෙම ගොඩවල් දෙකයි. කීයක් එකෙන් ගිය අවුරුද්දටද? තාම උඩ බලන් ඉන්න එපා ඉක්මන් කරන්න. 1100න් 450ක් 1100න් 450ක් ගිය අවුරුද්දට නම් මේ අවුරුද්දට කීයද? 650යි. ගිය අවුරුද්ද වෙන් කිරීම කීයද?
ගිය අවුරුද්දේ ප්‍රතිපාදනය 350යි. ඕනයි කීයද? 100. මේ අවුරුද්දේ මුළු ප්‍රතිපාදනය කීයද? වර්ෂයේ ඇස්තමේන්තුව කීයද? අන්න ඉස්සෙල්ලා ගානේ තිබුණේ ලැබිය යුතු බදු කියලානේ. දැන් වර්ෂයේ ඇස්තමේන්තුව 800ක් යනකොට ගෙවලා තියෙන 650 නම් උපචිතයි කීයද? ඕන බදු වෙන් කිරීම 100යි. උපචිත ආදායම් බදු 150යි. ළමයි සරාණංග 3 ආදායම් බදු 25 26 ආදායම් බදු වෙන් කිරීම 800යි. සරාණංග 3 ආදායම් බදු 25 26 ආදායම් බදු වෙන් කිරීම 800යි. 25 26 ආදායම් බදු වෙන් කිරීම 800යි. 24 25 ඌන බදු වෙන් කිරීම 100යි. ඒ අනුව ආදායම් බදු වියදම 900යි. 25 26 ආදායම් බදු වෙන් කිරීම 800යි. ඌන බදු වෙන් කිරීම 100 එකතු වුණාම 900යි. ජංගම වගකීම් උපචිත ආදායම් බදු 150යි. ජංගම වගකීම් උපචිත ආදායම් බදු 150යි. සරාණංග 3 ආදායම් බදු 900යි. හදලා ප්‍රැක්ටිස් කරලා මේක කොහොම හරි ගොඩ දාමු. මට මේ පෙරවැඩ ඉවර කරලා දෙන්න. මට ඊළඟ එකේ පෙරවැඩ ටික හදාගන්න. හරිද? අන්න ගැලපීම් අංක 9 කරපු එක බලන්න. කළා. ඉවරයි. මේ දක්වා ඉවරයිද? දැන් ආදායම් බදු කිව්වම යන තැන් මොනවාද කියලා මතක තියෙනවා. ආදායම් බදු යන්නේ මෙතනට. මේක යන්නේ මෙතනට. හරි. මවහනද? අන්න. ගැලපීම් අංක 9. 4 දින සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සමන්විත වන්නේ කොටසක් රුපියල් 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් වලිනි. සමාගමේ කොටස් ප්‍රාග්ධනය කීයක් තියෙනවද මොළ? 40000ක් තියෙනනේ. 40000 10න් බෙදුවාම කොටස් කීයද? 40000 10න් බෙදුවම කොටස් කීයද? 4000න්. ඒක ඕනනම් ඉස්සෙල්ලාම හදා ගන්න ඕනි. 10 එක දින පැවති සෑම සාමාන්‍ය කොටස් 5කටම එක් කොටසක් බැගින් අනුපාතයකට කොටසක් රුපියල් 10 බැගින් රඳවාගත් ඉපයීම ප්‍රාග්ධනිත කරනවා. කෙසේ වුවද මේ සඳහා කිසිදු සටහනක් ගිණුම් පොත්වල තබා නැත. ඊයේ මම ඔතනට විතරක් කියවලා ගාන හැදුවා. ඉතුරු කියවන්න නැතුව. ඊයේ ඔතන විතරක් ගාන කියවලා මම ඕක දැම්මා ඉස්සෙල්ලා. මට වැරදුනා. මං ඉතුරු ටික මම පස්සේ කියෙව්වේ. ඇයි මට වැරදුනේ කියලා බලලා ඔයා කියලා කියන්නේ.
සාමාන්‍යයෙන් මම හිතන්නේ ඕක ඉතුරු කෑල්ල පස්සේ කෑල්ල ජොයින් කරන්නේ උඩින් කියලා. ඔය ගාන කියවන මම ඔතනට මම මේ ඊයේ හැදුවා මේක මේ. ඒ කියන්නේ අවුරුදු විතර පස්සේ මම ඉතින් ඊයේනේ ඉස්සලාම හැදුවේ ඉතින්. මට සාමාන්‍ය ගණන් මතක තියෙන්නේ නැහැ අර නම් මතක තියෙන්නේ නැහැ වගේ. මං ඉස්සලා මාකින් බලන්නේ නැහැ. මං ඉස්සලා හදලා මට වැරදුනා කියන්නේ කවුන්ස් බෑ කියන එක නෙමෙයි වෙලේ වැරද්දන්නේ. ඔන්න ඊයේ මං ඕක දැම්මහම බැලින්න වැරදි. ඇයි බලන්නකො මට වැරදුනේ ඔයා හේතුව හොයලා දෙන්න. ඉගෙන ගන්නවා කියන්නේ ඒක. ඉතුරු කැල කියවන්න. තවද 26යි 1යි 1. අර වැඩේ වෙන්නේ 25යි 10යි කියන දේ ඉන්නේ. ඒක කල් ඉවරලානේ අර කරන්න කියලා මං දැක්කා. ඉතින් මං එතනින් එහාට ආයි කියුවේ නෑ. දැන් කියවන්නකො ඔයා. 26 1 දින සමාගම විසින් රුපියල් මිලියන 10ක් වූ මහජන කොටස් නිකුතුවක් කරන ලද අතර ඒ නිවැරදිව ගිණුම්ගත කර ඇත. මම උඩ දිනේ දැක්ක 10 1 අර දිනේ 1 1 නේ ඒකට පස්සේනේ කියලා මං ඉතුරු කැල්ල කියෙන්නේ නෑ. මං අර උඩ ටික දාලා ඉස්සලා වැඩේට බැස්සා. දැන් මොකද අවුල? දැන් මොකද මට වැරදුත් තැන කියන්න බෑ. අර ප්‍රසිද්ධ කොටස් නිකුතුව තියෙනවනේ හිමිකම් මේ ප්‍රසාද නිකුතුවර කලින් ඒක ගිණුම් ගත කරලා තියෙන්නේ. පස්සේ කරපු වැඩේ ගිණුම් ගත කළා. මුලින් කරපු වැඩේ ගිණුම් ගත කළා නෑ. ඉස්සලා රිවර්ස් කරගෙන ඉන්න එපා. තේරෙනවද මං කියපේක? අර මහජන කොටස් නිකුතුවකින් හම්බෙච්ච 10000 මේවට සටහන් කරලා. ඒතර මං දැන් මෙතනට 40000 දැම්මනම් හරියද? ආරම්භක ශේෂය 40000 දැම්මනම් හරියද? නෑ. ආරම්භක ශේෂය දාන්න ඕනේ කීයද? ඈ 30000. ඔයත් දාපුවා ඇති නේද? නැති වෙන්න බෑ පුතේ. ආරම්භක ශේෂය දාගන්න ඕනේ කීයද? 30000. හරිද? 30000. එතකොට අහන්න. එතකොට ළමයි සමාගම සතුව ආරම්භක ශේෂය 30000 10න් බෙදන්න. සෑම සාමාන්‍ය කොටස් ආරම්භයේ කොටස් 40000ක් නැහැ. මගේ ප්‍රසාද නිකුතුවත් අරදී හැමුණොත්. ආරම්භයේ තියෙන කොටස් කීයද? 4000ක් නැහැ. කීයද? 3000යි තියෙන්නේ. සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක්. සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක් නේද කියන්නේ? අහගෙන ඉන්නේ. මේ සරේලෝ ලියන්නේ. අහගෙන ඉන්න. අහන් ඉන්න තින් තව දවස් 8යි මාව අහන්නේ. මාව ඇහෙන්නේ තව දවස් 8යි. බදා දවස් 8යි. පහලොක් වගේ තියෙන. අන් කොටස් කීයද? කොටස් කීයද? 600යි. කොටසක් කීයද? සංචිත ප්‍රාග්ධන්ත කිරීමේ වටිනාකම කීයද? 6000යි. ඊයේ ඕක මට හැදුවා මුලින් 8000ක් ආවනේ. ඔයාලට එන්නේ නැතිනේ. ඉතින් ඒකවුන්ට්ස් නෙමෙයි. අර කෑල්ල කියවීමේ හරිද? එතන එමනා තියෙන්නේ ඉගෙන ගන්න කියන්නේ මේ මගේ දැන් වෙච්ච දේ අත්දැකීම. accounts බැරි හින්දා නෙමෙයි අරගේ අග කම්මැලි කමට ඉතුරු කෑල්ල කියවනේ අතනින් දැක්කා දින ඒ කියන්නේ සමහර දේවල් දැකලා accounts වල වැඩි වුණත් ඒ අවුල තියෙනවා. හරි අතන දිනේ මේක පස්සේනේ කමන්නේ ඒක පස්සේනේ කියලා මේක හැදුවා. මේ වාට වෙන දේවල් කිව්වේ. අන්න. සංචිත ප්‍රාග්ධන්ත කිරීමේ වටිනාකම කීයද? 6000යි. ආයා ගන්න. සමාගමේ මුල් කොටස් තියෙන්නේ 30000යි වටිනාකම. 30000 10න් බෙදුවම කොටස් 3000යි. සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක්. සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක්. 3000 5න් බෙදුවම 600යි. එක කොටසක් රුපියල් 10යි. මොකක් පාවිච්චි කළාද වැඩේ කරන්න කියන්නේ? හඳවාගත් තිබීම පාවිච්චි කළා. හඳවාගත් තිබීම මේ ආරම්භක ශේෂය දාගෙන ලියන්න ඊළඟ රූලෙන් සංචිත ප්‍රාග්ධනිත කිරීම රඳවාගත් ඉපයුම වරහන් කරා 6000ක් සාකෝල්ඩ් එකතු කරා 6000. පුතේ ඕවා සමාගම් ගානේ බේසික් ගැලපීම්. හොඳයි. පන්ති ඇතුලේ කවුරු හරි ඉන්නවා නම් මෙන්න මේක
වකීම් සහතික එක, ආදායම් බදු එක, සංචිත ප්‍රාග්ධාන කිරීම බැරි කෙනෙක් එයාට සමාගම් බේසික් බෑ කියන එක කියන්නේ. ඔයා මේවා තියරි එකත් එක්ක කොට දා ගන්න. මේවත් කෙලින්ම තියරි ඈ. මේක තියරි කොට දැම්මට කොට දාන්න බෑ. මොලේ පොඩ්ඩක් ඕන්නේ දේපල පිළිතාපන කොට දාන්න. නමුත් ඔයාට පුළුවන් සමාගම් ගානේ මේ ලකුණු ටික රැස් කරගන්න. ඒ නිසා ඒ ටික අතාරින්න එපා. මේවා පාඩම් කරගන්න. මේවා එනවා ලස්සනට උගන්ලා තියෙනවා. දැන් ඊළඟට ලියන්න කොටස් නිකුතුවෙන්. ඊළඟට ලියන්න කොටස් නිකුතුවෙන්. සාකෝල්ට එකතු කරන්න 10000. සාකෝල්ට එකතු කරන්න. සාකෝල්ට එකතු කරන්න 10000. හරිද? අන්තිම එක අහන්න. රුපියල් 1500ක් වූ අධ්‍යක්ෂ ගාස්තු පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇති අතර ඇයි මොකටද කිව්වේ? ඇයි මොකටද කිව්වේ? මොකද කිව්වේ? මොකටද? අනාවරණය කරන්න. එන්න සටහන අංක 2ට. එන්න සටහන අංක 2ට. එන්න සටහන අංක 2ට. සටහන අංක 2 ලියන්න අධ්‍යක්ෂ ගාස්තු 1500යි. සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවූ 8 ලක්ෂයක අතුරු ලාභාංශ කොහෙ තියෙන්නේ? එන්න වෙනත් වියදම් වලට. ගෙවූ ලාභාංශ 800ක් වෙනත් වියදම් වලින් අඩු කරන්න. ගෙවූ ලාභාංශ 800ක් වෙනත් වියදම් වලින් අඩු කරන්න. අද කොහොම හරි සමාගම් ගොඩ දානවා කියන දන ඉන්න. තව සැරයක් මේක ගොඩ දා ගන්නවා කියන දන ඉන්න. අවංකවම හදන්න. ලාභාංශ වියදම් වලට යන්නේ නැහැ නේද? ලාභාංශ වියදම් වලට යන්නේ නැහැ නේද? ලාභාංශ කොහෙද යන්නේ? කොහෙන්ද ගෙවන්නේ? හිමිකමෙන්. ගෙවූ ලාභාංශ. ගෙවූ ලාභාංශ අතරින් අඩු කළා. රඳවාගත් ඉපයීමෙන් 800 අඩු කරන්න. ගෙවූ ලාභාංශ ලාභයෙන් අඩු කරන්න. ගෙවූ ලාභාංශ ලාභයෙන් අඩු කරන්න. හරිද? හරිනේ. හා. එන්න ශේෂ පරීක්ෂ විදිහට දාන්න. අපි මුල ගැලපීම් මොන හරි ඉතුරු කරලා ගියාද? නෑ. මෙච්චර ලයිට් වගේ නඩේ කන්න. දේපල ප්‍රේතා අපගන්නාරි සමුජය ෂයාරි කාර්යාල ගොඩනැගිල්ල භාවිත අයිතිය සහිත වත්කම් භාවිත අයිතිය සහිත වත්කමේ සටහන් දාලා නැහැ නේ මම. එන්න. පිරිවැය කීයද? 21000යි. සමුච්චිත ෂය 4200යි. පිරිවැය 21000න් 4200 අඩු කරන් 10800යි සුද්ධාගේ. සරණාංක 5 සම්පූර්ණද බලන්න. සරණාංක 5 භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය 21000යි. සමුචිත ෂය 4200 අඩු වුණාම ධාරණාගය 16800 අරන් එන්න බලන්න. 16800 ළමයි අවසන්තක දාලා වැරදි ළමයි මං ඇයි නිෂ්පාදන ආයතනයක් බලාගන්න නිමිතෝගේ තමයි හදාගන්න නිමිතෝගේ තමයි 4200 ශේෂ පරීක්ෂණයේ තියෙන අමුද්‍රව්‍ය තොග 600ක් ඒ අනුව සමස්ත අවසන් තොගය වෙන්නේ
හාරදාස් 800 දැක්කනේ ඔන්න තව තැනක් වරද්දලා මම. හැබැයි ඉතින් මම වැරද්දට මට පේනවා. ඉතින් ආපහු හදන් යද්දි. දැන් අපිට අමුද්‍රව්‍ය හම්බුනේ. මේක මොන ආයතනයක්ද? මේක මොන ආයතනයක්ද? නිෂ්පාදන ආයතන. නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන තොරතුරු වර්ග කීයක් තියෙනවද? 3යි. අමුද්‍රව්‍ය නොනිමි නිමි. මේ ගානේ නොනිමි නැත කියලා ගානේ පළවෙනි ගැලපීම කියනවා. අවසන් තොගය 4800යි. අවසන් තොගය 4800යි. අවසන් තොගය 4800යි. අන්න. හරි අන්න. විකුණම් වල වෙනසක් උන්නේ නැහැ නේ. ආගන් 75යි 900යි. හදලා ඉවර නම් වද නොදී ඊළඟ ගාන හදනවද? වෙනත් ආදායම් වල බැලන්ස් එකක් තියෙනවා ශේෂය 2200ක්. වෙනත් මම උඩ ඉඳලා පල්ලෙහාට එන්නේ. වෙනත් ආදායම් 2200ක බැලන්ස් එකක් තියෙනවා. ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු දෑ 9150යි. ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු දෑ 9150යි. ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ 6500යි. වෙළඳ ගෙවිය යුතු දෑ 6500යි. මුදල් සමාන දෑ 300යි. මුදල් සමාන දෑ 300යි. සාකෝ හරි රඳවාගත් විමාරි බෙදාහැරීම් පරිපාලන වෙනත් මුල්‍ය හරි එච්චරයි. මොන හරි විශ්ුණා නම් තියන්න මාත් එක්ක බැලන්ස් කරන් ආව නම් තේරෙනවා වැඩේ. කොමේක ඉවර කළා 23 බැලන්ස් වෙච්ච අය. බැලන්ස් කරපු අය. අරක ඔෆිස් එකට අර ඩියුටි 26 ඔන්ලයින්. කාර් එකේ යන්න කලින් චුට්ටක් මට කියන්න. ගියේ නෑනේ. දැන් යන්න හදන්නේ නෑනේ. තාම යන්නේ නෑනේ. යවන්න බජරේ මම චෙක් කරලා යවනවා. නැත්නම් ආය හවුස් එකට උඩ නැති කියලා කරයි කියලා. හරි මවන්. පුතේ විනාඩි 5කට කඩවල ලියගන්න. මට දල්ලා බෙදෙන්න 25යි 300යි. කාට හරි මොන හරි මිස් වුණා නම් තියලා මෙතෙන්ට එන්න බලන්න. විකුණුම් වලින් විකුණුම් පිරි අඩු කරලා දල්ලා බේ ගන්න. 25යි 300යි. යන්න සටහනාංක එක වෙනත් ආදායම්. සටහනාංක එක වෙනත් ආදායම් 2800යි. සටහනාංක එක වෙනත් ආදායම් 2800යි. අරන් එන්න බලන්න. ඉවර කළා උඩ බලන් ඉන්න 4 දෙනෙක් ඉන්නවා. ටක් ගාලා 2024 රූල් කරගන්න. මේ බැලන්ස් කිරීම බලාගෙන ඉන්න බැයි නා. බලන් ඉන්න එපා. බලන් ඉන්න බැයි නා. දෙදාස් 24 හොඳ හදන්න බලන්න. මුදල් සමාන දේ අඳුරගන්න. භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. ත්‍රෛමාසික සයමාසික වේදම් විශ්ලේෂණය එන්න බලන්න.
වියදම් විශ්ලේෂණයේ බෙදාහැරීම් වියදම් වල එකතුව 350 1350යි 10250යි 10යි 250යි 2500යි 3500යි 3500යි කියන්නේ 4000යි 8000යි 10600යි 800යි 1780යි වේදම් ටික අරන් යමුද 10යි 250යි බෙදාහැරීම් 10යි 600යි පරිපාලන වෙනත් 800යි මූල්‍ය 10යි 1780යි හරිද බලන්න හරිද අරන් එන්න මොනවාද අවුල මොන හරි වාගේ තීරුවක් අවුල නම් කියන්න මං කියන්න 10යි 250යි 10යි 250යි 10යි 600යි 800යි වේදම් ටික එකතුව යනවා 20යි 21යි 23යි 40යි 30යි 23යි 430යි 23යි 430යි කියන්නේ 4770යි 4670යි බදු පෙරලාභය 4670ද බලන්න බදු පෙරලාභය 4670 වැඩි කරන්න දරු ගන්න හාරදාස් 670යි 900ක් අඩු කළ දෙන ඉක්මනට 3700 මුල විස්තීර්ණ ආදායමත් 3770යි මුල විස්තීර්ණ ආදායමත් 3770යි අරන් එන්න බලන්න මුළු විස්තීර්ණ ආදායම තුන්දාස් 770යි පුතේ අතනින් පල්ලයට බැස්සාම මෙතනට එන්නේ එතනින් මෙතනට එතනින් මෙතනට එන්නේ එතනින් මෙතනට එන්නේ 46000යි මට මෙතන උත්තරේ පොඩක් දෙනවා 20000 970 20යි 970යි සාකෝ 46000යි 20යි 970ක් 20යි 970 20යි 970 එන්න බලන්න දේපල පිරිය තාප කරන
දේපල පිරියතා උපකරණ 6400යි පිරිය වගුව 28000යි 40යි 500යි 12000යි 7000යි ෂෙවෙන් කිරීම 8000යි 5900යි පිරිවැය ආරම්භක ශේෂයන්ගේ එකතුව කීයද 28යි 56යි 56යි 63යි 65යි 75යි 75යි 80යි 500යි 12500යි 600යි 5500යි 5500යි 6100යි 6100යි 12000යි 6000යි 6000යි 6400යි 86000 86900 5000 8000 9000 12000 14600 6000 8000 8400 එමනේ 8 4යි 14යි 22යි 20යි 900 86 900 20යි 900 ගියාම 66000යි දේපල පිරියතා උපකරණ අවසන් ධාරණගේ 66000යි ඉවර කරගන්න ඉක්මනට ඒ මාකින් එක සමාගම් ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි පැති 7ක් අපි ඉස්සෙල්ලා එකේ තිබුණේ පැති 1යි 2යි 3යි පැති 3යි පැති 3නේ පැති 2යි පැති 2යි ඔහොම පැති දෙකක් විතර අරගේ පැති 7ක් මේ ගන්න පෙරවැට දින ගමකට बैलेंस कराएंगे निकमंड कोई थी मैंने में क्या लड़ा नहीं वाकई में ख्याल नहीं कर दिया वो ताऊ पोतक बाहर को कटा आतिंगी को तो करने वाली है ना ओरिजिनल पेपर है डाउनलोड कर बाय मैं मुकाती चार्ज कर ला दिया ना तो
එල ඒවතාව වෙන්න ඕන ප්‍රාර්ථනාව වෙච්චරයි අපේ පුතා ටකාල ගන්න ටොල්කන් ටක සමාගම් ගොඩදාගත්ත කියන්නේ නිත් ඔක්කොම ගොඩනේ මොකද පළවෙනි ගාන මානසික වැටුනොත් පේපර් එක කවුල් වෙනවා මොකද මොකේ උන්නේ මට ඒක ඕක දෙවණියට හදනවා කිසිම දවසක සමාගම් අන්තිමට හදන්න ඉන්න එපා ඒ කියන්නේ මං කිව්වේ දැන් මං අද සමාගම් ওই ටික හැදුවාම ඊයේ හවස සමාගම් ගාන හදපු අයිඩියා එක ඉඩියා ඌ සමාගම් ගාන සුපිරියටම හදලා ඌට හැබැයි ගණන් 4යි හදා ගන්න හම්බුනේ ටයිම් පැය 3 යනකොට අතේ පැත්තෙන් ගානක් මිස් වුණා සමාගම් ගාන වැඩිපුර අල්ලන් හිටපු හින්දා හරිද සමාගම් ගානත් එක්ක ගාන තේරුම් ගන්නවා වගේම විලා පිළිබඳවත් හිතන්න ඕනේ ඒක නිසා මේක දෙකට දාගත්තට කමක් නැහැ මේක අන්තිමට දාගන්න එපා හරිද මොකද ගාන මේකනේ ඉස්සෙල්ලා මීටර වෙන්න ඕනේ වෙන ගණන් දෙකක් විතර හදලා එනකොට ඔළුව විකාරනේ හරිද ඔළුව හොඳ තත්ත්වෙ එන්නේ හදපු අනිත් ගණන් දෙකම හොඳම සැටිස් වෙන්න ඕනේ හරිද හොඳටම සැටිස් නම් තමයි ඔළුව නිදහස් අම්මනසිරි ගණන් දෙක ගොඩ එහෙනම් මං දැන් සමයි එහෙම නෙමෙයි මේකෙන් අත ගහලා යන්න පුළුවන් දුර විනාඩි 45ක් දක්වා උපරිම යනවා දෙකට පොදුකාරය අල්ලන්නේ නැතුව ගිනුම් සමීකරණ හදනවා හරිද ඊළඟට හදනවා පොදුකාරය දෙවෙනි අනිවාර්ය ප්‍රශ්න ඊට පස්සේ ආයෙ ටිකක් හුස්ම ගන්න ඕන නිසා මහන්සි නිසා අනුපාතයි මුදල් ප්‍රවාහය හදනවා දවස බැලන්ස් හරි සමහරව ඇති පන්ති ඇතුලේ හවුල් එක අවුලක් නැති අය හවුල් එක ඇදුවත් කමක් නැහැ ඒක දැම්ම තීරණය කරන්න එපා හරිද අපි මට මේ ඊපෙරද ළමෙක් කිව්වා පන්තියේ ගුරුවරයා කියලා දිනලා දැම්මම ඉකෝන් විෂේ ප්‍රශ්න පහ දෝරගන්න කියලා උණුවර්පණිදී උගන්නන්න ඕනේ නැහැ නේද අපි හරිද ඒ ගුරුවරයා කියලා දෙනවා දැම්මම ප්‍රශ්න 10න් 5 දෝරගන්න කියලා ඉතුරු ටික අතාරින්න කිව්වලු ඉතින් යකෝ කර්මෙට හරි ඒක හදාගන්න බැරි එකක්වත් ඉකෝන් නම් ඒක කරන්න එපා ඒ වැඩේ දැන් අපි සමහරලාට ඔය මොනවාද සාරාර්ථික නේදර ගණන් තියෙන්නේ සාරාර්ථික y සමානයි c ධනයි ද g ධනයි x වේ ඔව් මම ආසම පාඩම හරිද මම ආසම පාඩම හරිද මං අනිවාර්යෙන් ගණන්නේ මම ගොඩ ගියේම ඔය ගණන් පැත්තේ තියෙන ටික තමයි ගොඩ ගියේ මට හොඳට මේ මොනවාද මුදල් මැවීම අර අන්තර්ජාතික ක්‍රියාදාම ගෙවුම් ශේෂ මම ගණන් පැත්තට ආසයි හරිද මම ඕකම දැන් ගිය අවුරුදු තියෙනවනේ එහෙම ඇවිල්ලා නැති අවුරුදු මේ ළඟ අවුරුදු වල තියෙනව නේද එහෙම මට මතක හැටියට මේ ළඟ අවුරුද්ද දෙකක් තියෙනවා මේ ගණන් පැත්ත ඇවිල්ලාම අඩුවෙන් ආපු අවුරුදු. ඒතර අපිට අගට් කරන් ගිහලා නැති වුණොත් බං කෙලවිලා යනවනේ. දැන් මේ ඔයාට මම ඉන්න මට දෙන්න. මට ජුලයි මාසෙ වෙනකන් දෙන්න. තාම අදිනවා මං ඔයත් එක්ක මුළු සිලබස් එක. ඊට පස්සේ මම ඔයාව වෙන් කරලා අරගෙන කෙනාගෙන් කෙනාට කතා කරලා ජුලයි මුල වෙනකොට ඔබට පුළුවන් මෙච්චර ඔබ මේක කරපන් කියලා කියනවා මං. නෑ ඔබ මේක 100%ක් කරන්න ඕනි කියලා කියනවා. හරිද? ඊයේ පිරියන්දල ඉන්න උඩම ඉන්න එකෙක් පැය දෙකම අරගෙන ඉතල නැගිටලා යන්න හැදුවා. මොකද ඊට උත් එක හිටපු අනිත් පැත්තේ යාළුවෝ දැන් නැගිටලා ගියපු හින්දා. මං කිව්වා තමුසේ යන්න බෑ. තමුසේ අනිවාර්යෙන් පේපර් එකක් ලියන ඕන දවසේ තමුසේ පැය 3 ඉන්න ඕනි. හරිද? ඒතර පන්තියේ වැඩ කරන්න පුළුවන් එක දැම්ම තමයි ඌ try කරන්න ඕනේ තමන්ගේ ටයිම් එකේ පැය 3 නම් පැය 3 පාවිච්චි කරන්න. එක විනාඩියක්වත් ඔලුව හැම ගන්න එපා. ඒ වගේම මං ඊයේ කොල්ලෙක් හිටපු දෙනින් ගල්ලා තව දෙනෙක්ගේ ඌව තිව්වා. තිව්වේ ඊට පිටිපස්සේ ඊට බෙගා ඌට ඇඟිල්ලෙන් අයින්නවා. අරක මචං කොහමද කියලා අහනවා. අර ඌට ගාන ඌට අවධානය ඕන 100%ක්. මම දන්නව කවුද කියලා. ඒතර ඌට දැන් පන්ති ඉගෙන ගන්නෙත් එහෙමයි. ඌගේ අවධානය විදුනොත් ඌ ඊට පස්සේ අතහැරලා දානවා. මං ඌව ගලවලා වෙන තැනකින් වාඩි කළා. මෙතනින් එහාටත් කොහමත් ඔයාව ඊළඟ මාස දෙකේ අපි හම්බෙන හැම පේපර් එකම වාඩි කරන්නේ එහෙම තමයි. වාඩි කරන නිසා දුවන්නේ. ටයිමින් කියන එක අදින් පස්සේ මාර වැදගත්. මං කියවනේ මම මේක ස්ටෙප් බයි ස්ටෙප් ගේන්නේ කියලා. පන්ති ඇතුලේ පොරවල් ඉන්න බෑ. වගමණ්ඩිතයෝ ඉන්න බෑ. අදිමාන හීනමාන දෙකම තියෙන්න බෑ. ඒ දෙකෙන් මොකක්ද තිබ්බත් කතා කරන්න ඕනේ මම ඒක ගානට බැලන්ස් කරලා දෙනවා. දැම්ම බැලන්ස් කරන්න බෑ. තාම සිලබස් එක කතා කරන්නේ ඕවරෝල්. හරිද? ඕවරෝල් ඕන වෙන්නේ නැති දවසක් එනවා. සමහරුන්ට 100ක් උගන්නලා 100%කට සූදානම් කරන්න. හරිද? ඒ නිසා වේලාසනින් අපි පන්ති මේවා කරන ප්‍රශ්න කරනවා. පන්තියේ දුර්වල කෙනෙකුට ඒ ටික වෙන් කරලා දෙන්නම් මං ජූලි මාසේ මුල් සතියේට ඔයා කියන්නකෝ මට. මම මේ ඊතුරු දවස් ටිකෙත් මේක කියවලා තැනකට ගේනවා.
ඉරිදා පේපර් ඩිස්කෂන් හරහා විශේෂයෙන් කියවලා MCQ වල අඩුවක් තිබ්බොත් ගේනවා. හරිද? දැන් ගණන් පැත්තෙන් අඩුවක් තිබුණොත් මේ හදන් එනවනේ. ඒක මට දෙන්න මම ඒක කරන්න. ඔයාව අතාරින්නේ නැහැ. ඒ වගේ ඔයා ඉකෝන් BS දෙකත් මේ වෙහින් තීරණ අරන් යන්න හදන්න එපා. හරිද? මම මේ ළමයි කිව්වේ යකෝ ඉතින් ඒ ළමයි අනාතයිනේ හදිසියත් ඒක ආවේ නැත්තම් ලියා ගන්න. ඒ ස්ට්‍රක්චර් එක ආවේ නැත්තම් හරිද? මේ සමාගම් මෙච්චර හදන්නේ ස්ට්‍රක්චර් එක සමාන නැති නිසානේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ. ඒක හැමදෙස්සම ඔලුවට ගන්න. විශේෂයෙන් ඉකෝන් BS 13. හරිද? සමහරවිට මේවට BS කේද වාචකයක්. සමහර මේ දවස්වල පන්ති අර පිළියන්ත කතා කරලා ගොඩක් අය පන්ති නවත්තමින් යනවා. මේක නවත්තලා ගේම ගන්න බෑ. හැබැයි මේ වෙලාවේ මේ අනිත් පැත්ත ගන්නත් බෑ. ඒකට මම ඔයාට අර කියලා දුන්නෝ ස්ටයිල් එකට MCQ 50 ඉකෝන් එකයි විශේෂයෙන් BS එක ඇනලයිස් කරන්න. හරිද? හරිද? ඊළඟට MCQ 50 වෙනම ලේසි කරගන්න සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න ගාන කොච්චරද? ඒකෙන් අයන්නෙන් කොච්චර ලියන්න ඕනද? අයන්නෙන් ඕනද? ප්‍රශ්නේ බැලන්ස් කරන බැලන්සින් පාර්ට් එක තමයි ඊටු දවස් 60 තියෙන්නේ. ඊටු දවස් 60 තියෙන්නේ බැලන්සින් පාර්ට් එකක්. දවසක් දෙකක් එක සබ්ජෙක්ට් එකක් අල්ලන් ඉන්නකොට අනිත් එක නෑ වගේ කියලා පේන්න බෑ. මේ දවස්වල එහෙම පේන්න ගන්නවා. හරිද? දිනපතා හැම විෂයෙම ෂෝට් නෝට් එකක්. දැන් ෂෝට් නෝට් එකක් කියන්නේ උත්තරත් එක්ක නෙමෙයි. දැන් ෂෝට් නෝට් එක අර මම ලියපු විදිය එකක්. මොනවාද? මේ පාඩමෙන් පොයින්ට් දෙකයි අර පාඩමෙන් දෙකයි ඒ දෙක මොකද්ද? අහන්නේ. ඒක ඕන රැයක හරි ඕන උදේක මතක් කරගෙන යන්න විෂයන් තුනටම හදාගන්න. ඉකෝන් වල ප්‍රශ්න 90 පොයින්ට්ස් ටික හදාගන්න. BS theory short note නෙමෙයි. ඊයේත් මම හොඳ ළමෙක්ගෙන් කතා කරා මේ කවුන්ස් එකක්. BS පාස් පේපර් එකක්වත් කළේ නෑ. තාම සර් මම පාඩම් කරන් යනවා. හරිද? ඒක නෙමෙයි දැන් වෙලාව. දැන් ලියන්න. ලියද්දි තමයි අහුවෙන වැරදි අහුවෙන්නේ. ගණන් හැදුවාම තමයි වැරදි අහුවෙන්නේ. ඒක නිසා හදන්න ඕනේ. විනාඩි දෙකක් අරගෙන ලකුණු ටික දාගන්න මේ වැදගත් ගාන. මේක වැදගත් ගාන. ගණන් එක්ක මේක වැදගත් ගාන. පේනවා දේවල විරේතාපක නෝට් එක සයිස් එක. හරියට. ලාබලා ප්‍රකාශනයේ ලකුණු 17යි. ලාබලා ප්‍රකාශනයේ ලකුණු 17යි. ලාබලා ප්‍රකාශනයේ ලකුණු 17යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලකුණු 19යි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ලකුණු 4යි. 17යි 19යි 4යි. ලාභාලාභ ප්‍රකාශනය නමගමට 1 ලකුණයි. විකුණුම් පිරිවැයට ලකුණු 2යි. වෙනත් ආදායම් 1 ලකුණයි. බෙදාහැරීම් වියදම් ලකුණු 3යි. පරිපාලන වියදම් 4යි. වෙනත් වියදම් 2යි. මූල්‍ය වියදම් 1යි. ආදායම් බදු වියදම 900ට 1 ලකුණයි. මෙහි කාලච්ඡේදයේ ලාභයට නෙමෙයි. දැන් මෙතනින් පල්ලෙහා නැති නිසා ඔයා මෙතනින් නැවතිලා තියෙන්න පුළුවන් නේ. නවතින්න එපා. වෙනත් ඉස්සෙන් ආදායම් කියලා මේ විදිහටම කඩිරක් ගහලා තියෙනවා. මුළු විස්තීර්ණ ආදායම කියන මෙතනට තමයි ලකුණු 1 තියෙන්නේ. මෙයන් හොඳට. ඔයා පඬිතයෝ මෙයන් මෙතනින් නැවතිලා තියෙන්න පුළුවන් මේ ටික නැහැ කියලා. නමුත් ආකෘතිය තුල මේ ටික පෙන්වන්න එපා. මේක මේ විදිහට තියලා මෙන්න මෙතනට තමයි ලකුණ දීලා තියෙන්නේ. මෙතනින් නැවතුණා නම් මේ ලකුණ නැහැ. ඒ තැන තමයි මාක් කරගන්න ඕනේ. දැන් එඩි කැඩෙන හැටි බලන්න. දැන් එඩි කැඩෙන හැටි බලන්න. සරාණාංක දෙකට මේ ගානේ ලකුණු අඩුයි. සරාණාංක දෙකට කියන ඕනෑම අයිතම දෙකකට එක බැගින් උපරිම ලකුණු 1යි තියෙන්නේ. 1 ලකුණයි. ලකුණු එකක් දා ගන්න සරාණාංක දෙකට. සරාණාංක එක වෙනත් ආදායම් වල මෙන්න මේ 600 තමයි 1 ලකුණ තියෙන්නේ. අර ලකුණ. අර 1 ලකුණ තියෙන්නේ මෙන්න මේ 600. ළමයි වියදම් විශ්ලේෂණය. බෙදාහැරීම් වියදම් ලකුණු 3යි.
බෙදෑරීම් වියදම් ලකුණු 3 තියෙන්නේ 1යි 2යි 3යි. අයිතම 3යිනේ තියෙන්නේ. ලකුණු 3යි. පරිපාලන වියදම් වල 2008 එක ලකුණයි 500 සහ 1000 කියන දෙකටම එක ලකුණයි 4200ට එක ලකුණයි 2400ට එක ලකුණයි. වෙනත් වියදම් කෝ 600 600ට එක ලකුණයි 800ට එක ලකුණයි. මූල්‍ය වියදම් 1280ට එක ලකුණයි. හරි පැහැදිලිව සියලු වියදම් වලට එක ලකුණ ගන්න තියෙනවා. මේ ආපෝ රිවර්ස් කරපුවට වරහන් කරපුවට හැම එකටම තියෙනවා. මේ බලන්න 1යි 3යි 4යි 7යි 11යි 11යි 2යි 13යි 13යි 14යි 15යි 16යි. මේක ඇතුලේ 16යි සරණ අංක දෙකට එකත් එක්ක 17යි. ළමයි සරණ අංක 4 66000ට එක ලකුණයි 1680ට එක ලකුණයි තොගය 4800ට එක ලකුණයි 46000 සාක්කුවට එක ලකුණයි රඳවාගත් තිබීම 20970ට එක ලකුණයි කල්බදු චංගම නොවන වක්කීම් 13335ට එක ලකුණයි 7665ට එක ලකුණයි 1280ට එක ලකුණයි 150ට එක ලකුණයි 1150ට එක ලකුණයි. මේ වෙළඳ ගෙවිය යුතු දෑ ඇරෙන ඉතුරු අයිතම 4ට ලකුණු එක ගන්න තියෙනවා. අන්න දේපල පිරියතා උපකරණ සටහන ලකුණු 7ක් තියෙනවා. ළමයි මේක ලකුණු 7ක් ලේසි නෑ. 600ට එකයි මේ 28000ට එකයි මේ 12500ට එකයි මේ අර මෝටර රථ එකේ 5500ට එකයි මෙතන ශේෂයට තමයි 5500ට එක දීලා තියෙන්නේ. මේ වාර්ෂික ෂෙයා වලට ලකුණු 2යි. වාර්ෂික ෂෙයා වලට ලකුණු 2යි. මේ 2100 ඉවත් කළාට ලකුණයි. මේ 2100 ඉවත් කළාට ලකුණයි 3යි 7යි. මෙතන 4200ට එක ලකුණයි. මෙයන් එතකොට මෙතන කීයද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 11යි 7යි 18යි 18 1යි 19 18 1යි 19 මේ කල්බදු එකටත් එකක් තියෙනවා. මෙතන 1යි මෙතන 7යි 8යි අතන 11යි 19යි. හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ 1යි 2යි 3යි 4යි. හිමිකම් විසින් ප්‍රකාශනයේ තියෙන ගනුදෙනු 4යි. ගනුදෙනු 4ට ලකුණු 1 ගන්න. හරි. මට උදේ පැය භාග විතර ප්‍රමාදයක් තියෙනවා. නිසා ඊයේ වෙලාවම තමයි මේකේ ටයිම් එක යන්නේ 1:15යි දැන්. මට තියෙනවා 2024 ගානේ වැදගත් ටිකක් කියන්න. ඒ ටික කියව ගන්න ඉස්සෙල්ලා වෙලාව ඕනේ. විනාඩි 10ක් දෙන්නම් 2024 රෝල් කරගන්න. මට ඉක්මනින් රෝල් කරගන්න.
තියෙන්නේ එකක්. චමුදි මට අරගෙනලා තියෙන්නේ මේ අරක 2 එක. හරිද? මට චුට්ටක් මහරගම ටික වෙන් කරලා දෙන්න. මොකද දැන් අරක නිසා බේර බේර ඔව් දාන්න වෙන්නේ මේ ස්පෙෂල් 2 එක මොඩල් 2 කොහොම බෑ ඔක්කොට හරි බහලා ඔයාට අග්ගලා වෙන් කරගන්න 2024 රූල් කරගන්න ඔන්ලයින් අය ඔය ටික ඉන්නවම තියෙන. ඕක ඔයා ඕඩර් එකක් හදලානේ තියෙන්නේ. ලකුණු ටික ඕඩර් එක. ඈ? රෑන්ක් කරන්න නැත්නම්. නෑ රෑන්ක් කරන්න නැත්නම් දැන් ඕක හදලා තියෙන්නේ එහෙම ඕඩර් එකක් නේද? ඈ? මේක මොකද කරන්නේ? ඕක රෑන්ක් එක දාගන්න චුට්ටක් වෙන් කරගන්න. ගොඩවල් දෙකකට වෙන් කරගන්න ඉස්සෙල්ලා 50ට පල්ලෙහා 50ට උඩ. ඈ? නෑ නෑ ඔක්කොම ඉතින් රෑන්ක් කරන්න බෑ. ඈ? කවුද? ඔව්. එවනේ. මොනවාද? හරි. ඒ බාගෙට තියෙන ටිකනේ. එක කැල්ල නැහැ නේ. ඔව්. හරි ඒක අතයි මට ඔක වෙන් කළා දෙන්න. හරි රෑන්ක් කරන්න ඕනේ නැහැ මට වෙන් කළා දෙන්න. මොකද මේස තීරද කරන්න වෙන්නේ නැහැ නේද? ඊට පස්සට යනවා. මොකක්ද ඔය කරන්න යන්නේ? එළියට අදින්නකෝ ආයතන දෙකට වෙන් කරගන්න කොතන ඔය? නෑ ආයතන දෙකට වෙන් කරනවා. ඉතින් දැන් හෙට මාර පිළියන්ද මෙහෙ දෙන්නත් එපා. ඒතර ආයි දවසක් යනවනේ. මේක ආයතන දෙකට වෙන් කරගෙන කොටවලද? හදලා මට ලකුණු ඕඩර් එකට හදලා දෙන්න. ඉක්මන් කරන්න විනාඩි 10කින් 2024 රූල් කරලා දෙන්න කිව්වේ. 109 ඉන්නවද පන්ති? නෑ. නිදුල ඉන්නවද? ඉන්නවා. නිදුල කියන්නේ කලින් පේපර්ස් වගේ. දෙසිය 43 පන්ති ඉන්නවද? නෑ දැන් ඒවද ඩස්පින් ඈ. 281 පන්ති ඉන්නවද නෑ? ඒවට ඩස්පින් ඔක්කොම. रुमाल का इनाने बंदे रुमाल का 108 521 199 199 ස්පෙෂල් MCQ 2 හැබැයි ඇත්තටම කවුරුත් ෆේල් නෑ 40න් එහා පැත්ත ලොකු දෙයක් නේ
ඒත් මෙච්චරක් 50ට අඩුයි. මේ ටික හොඳටම හොඳයි. හොඳටම හොඳයි කියන්නේ හොඳයි මේ ගාන තියෙනවා නම්. මේ ටික මම ඉරිදා තමයි දෙන්න හිටියේ අපිට. ගේ ඉරිදා මිස් වුණා. මේ ඉරිදා මිස් වෙනා නිසා මම දැන් ගෲප් එකට ආන්සර්ස් ටික දෙනවා. හරිද? ආන්සර්ස් ටික පෙරවටත් එක්ක ගෲප් එකට දෙනවා. මම ඊළඟ ඉරිදා පේපර්ස් තුනම ඩිස්කස් කරගන්නවා. ඊට කලින් ඔයාලට අඩුපාඩු ටික හදාගන්න තමයි පේපර්ස් ටික දෙන්නේ. හරිද? ප්‍රබෝධ ඉන්නවනේ 50යි හොඳයි 51යි 182 52යි හිරන්නේ 53යි ඉනුක ඉන්නව නෑ 198 55යි 109 543 56යි 525 57යි ශකිලා 57යි ඉන්දුවර 58යි 325 සෙනුති කොමල්ක ඉන්නවා 59යි වනි 59යි යසස්වි 59යි 242 අද මාර සෙට් එකක් නෑ මොනවා කරන්න ඉන්නවද මන්ද උදානි හොඳයි 61යි 112 62යි හොඳයි 65යි නිමාර හොඳයි තරින්දි 66යි හොඳයි නියමයි 240 292 තරුල්ලේ නියමයි 67යි කියන්සන් නෑ අද නේ මාර සෙට් එකක් නෑ 68යි 329 නියමයි 68යි 108 නිතුලි 69යි හොඳයි නියමයි ආදිත්‍ය 71යි හොඳයි තවිෂ 73යි හොඳයි ඒ තමයි වැඩිම තිබ්බේ මෙහි පිළියන්දල වැඩිම හිටියේ කීයද ආදිත්‍ය රැන්ක් එක තිබ්බේ 7 ඔක කීයද රැන්ක් එක 5 ඉන්න තව දින පොඩි මේක ඇස්සේ පටලවලා මාක දිනුර ඉන්නවද ඉන්නවා මේ වෙන පේපර් එකක් ඒක ඇස්සේ වෙන පේපර් එකක් දාන්න 528 ඉන්නවද පන්ති එයා 528 අපි අර එදා ලිව්වේ චතුරංග ඉන්නේ ඊටු ටික මගේ අත ඉන්නේ 3 4 3 2 1 ඉන්න බය වැඩ ඉවසන් ස්පෙෂල් MCQ2 රෑන්ක් එක 4 74යි 110 හොඳයි රෑන්ක් එක 3 79යි හොඳයි තව තියෙනවා try කරමු දැන් ගිය සතියේ සමහරු මැනගෙන ඉඳලා කෙනෙක්ට හොඳයි ඒගොල්ලෝ කෙනෙක්ට හොඳ නැහැ ඒගොල්ලෝ. ඉතින් දෙයියනේ මගේ අතින් මිස් වෙන්නේ නැතේ ඉතින්. හරිද? රෑන්ක් එක 280යි 334 PME සත්සන්. එයා රිවිෂන් කරන්නේ. 80යි. හොඳටම හොඳයි. රෑන්ක් එක 183යි. එක්සලන්ට්. ගෑන් ළමයින්ගේ පැත්තේ පේපර්ස් ටිකක් කියුවා. අනුන්ගේ ටික එවන්න මේවට ඇස්පෙන්. ඒකේ එහෙම වුණාට මේකේ එහෙම නැහැ. මේකේ ලකුණු ඊට වඩා අඩුයි. මේ ස්පෙෂල් 3 එකයි. අපි එකතු කළා යමුනේ. දුරණි ඕසිස් නෙමෙයිනේ. දුරණි කෙනෙක් ඕසිස් නැහැ සෙසෙප් නේ. ඕසිස් කියන්නේ නේද? ඕසිස් එකේ දුරණි කෙනෙක් නැහැ නේ. ඕසිස් එකේ මහේෂි ප්‍රියදර්ශිනී නේ. මහේෂි ප්‍රියදර්ශිනී. යන්නේ.
කෑ ගන්න නඩු ඒ පේපර් එකේ මෙතනින් එහාට හොඳයි. හොඳයි කියන්නේ ඔය ටික ගන්න. හොඳයි කියන්නේ ඉතින් මයින මට්ටම් ඇවරේජ් එකක්. හන්ස් කවුද? ප්‍රබෝධ. මොක්ෂා. දිල්සර චානුක. ඔසද හිටියානේ. ඔසද හිටියානේ. 182 ඉන්කනේ නිදුල 325 සෙනුති නෑ තරුල්‍යා අඩුයි 543 543 ඔයා නෑ 543 ඔයා නෙතුප 198 198 525 ඉන්දුවර 239 පුවනි හොඳයි 52යි 329 53යි තරින්දි 55යි හොඳයි ඒවා නිමාර 57යි ශකිල 57යි හිරණ්‍ය 58යි 503 60යි 532 මනොත් 60යි හොඳයි ග්‍යන්ස 62යි අනිත් මනුත් 65යි පියුමි 66යි තවිෂ හොඳයි නියමයි 66යි 567යි තව පුළුවන් 110යි 68යි 68යි ශානුක 68යි වර්ෂ 70යි වැඩියෝ මිලියන්දල 70යි මේ 70 අද හවස වෙනකොට ගෲප් එකට මාකින් ටික දෙනවා ඔන්න ඔයා ටිකක් හොඳට ස්ටඩි කරන්න පුළුවන් නම් ඔයාට හොඳයි වටිනවා ඉදිරි දවස් දෙක තුනෙන් පස්සේ තවත් අමතර එක පේපර් එක ගන්න තව සතියේට සෙට් කරනවා කැමති අය විතරක් ලියන්න එහෙම දැම්මම ලේසියව ඔයගොල්ලන්ට ආයි කොහේ හරි යනවා ගොඩ ගහන් ඉඳලා දැන් නැහැ තරාගිල් නෙමේක නැත්නම් ආයි ඉතුරු වෙනවා හරි හරි මම ඔයාලට විනාඩි 15ක් පේපර්ස් ටික දියන්න චුට්ටක් පැත්තකින් මගේ වැඩේ ඉවර කරගන්න චුට්ටක් දෙන්න අනුන්ගේ පේපර්ස් ගත්තේ නැහැ කියලා මේ පැත්ත එවන් ඉතුරු ටික පිටිපස්සට අනුන්ගේ පේපර්ස් ගන්න එපා ඉන්දුවර අපෝයි මේක හරි 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 ඉක්මන් කරන්නකො ළමයි ටික හරි නෑ නෑ පටන් ගන්න
පුළුවන් නම් කඩලා ගමු. ඉස්සෙල්ලා එක ගානක් දැන් එකක් මේ කඩලා ගමු.